හස්තිරාජීන් ගැන කතා කරනකොට ඒකටම සුවිශේෂී චරිතයක් ඉන්නවා. අලි ගැන කතා කරනකොට හැම වෙලෙම මතක් වෙන්නේ අසංක කොඩිකාර. අයබෝවන්. දළදා මාලිගාවේ පෙරහැර ගැන මොකද හිතෙන්නේ? මේ රටට තියෙන මහා ආශිර්වාදය දළදා හාමුදුරන්ගේ ආශිර්වාදය. අනිවාර්යයෙන්ම. දළදා මාලිගාව මම හිතන්නේ බෞද්ධයන්ගේ හදවත කිව්වොත් මොම නෙවෙයි. මං ඉන්න දැන් ඇත්තු ගැන කතා කරන්න. දළදා මාලිගාවටම වෙන් වෙච්චි ඇත් ගාලක් තියෙනවා. ලංකාවේ ජනප්‍රියම ගෙනා කවුද කියලා. ඇත්තටම කවුද? මේ වෙලාවේ දෙන්නෙක් ඉන්නවා. ඉන්දිරාජයි කතරගමවාස. ඔබ විශ්වාස කරනවද දළදා හාමුදුරුව වැඳලා මිනිස්සු යනවා ඇත්ගාල්. ඒ දේ දකිනකොට රාජ්‍යවල සංවිධානවලට හැට කටුවනිවාගේ ඇති. ඇත්ගාලේ නායකයා වෙන්නේ ඉන්දිරාජ. ඉන්දිරාජා පසුගිය දවස්වල සෑහෙන කතා කරන්න ගත්ත සමාජ මාධ්‍ය පුරාවටම. ඉන්දිරාජගේ හැටි. ඉන්දිරාජගේ දේහධාරීත්වය ඒ තියෙන විදිය. ඉන්දිරාජා හොඳ වැලත් ඉස්සුවත් වැරදි, කන් දෙක වැඩියෙන් හෙලෙව්වත් වැරදි. ඉන්දිරාජා ලැබෙන්නේ ඉන්දියාවෙන් රාජකීය තිලනයක් විදිහට. දෑලගෙම මුරුම රාජට හැරිලා ඒ ගහපු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල ගන්න තිබුණා. හැබැයි මේ රටට ඉන්දිරාජ ඇතුත් කතරගම වාසන ඇතුත් අපේ රට වාසනාව. අවසන් වන්දෝලි මහ පෙරහැර ඉන්දිරාජ සලකන බහේ කියලා අපි ප්‍රාර්ථනා. සිංහරාජට බොහෝ දෙනා ඇලුම් කරා. ඒ පැද්දිල්ල වෙන ඇතෙක්. යුතුයකමක් විදියට මම කතා කරන්න කැමති දළදා වහන්සේ වඩම්මපු නැදුන්ගමුවේ රාජා. බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්ත ඇතෙක් බවට පත් වුණේ නැදුන්ගමුවේ රාජා. තරම මහා ගෞරවයකින් අවසන් ගමන් ගිහිල්ලා අද ජාතික කෞතුකාගාරයේ ඉන්නවා. දෑලේ නිත්‍ය දෑල සමාජික දෙන්නෙක් ඉන්නවා දළදා මාලිගාවේ උරුම රාජා මියන් රාජ. ඇත්ගාලේ නවකයන්ට අවස්ථාව ලැබුණු ඇසල දළදා ඇසල පෙරහැර මංගල්‍යයක්. ඇත්ගාලින්ද දඩබ්බරයා වෙන්නේ ජනරාජ. ලංකාවේ ඒකදන්ත ඇතු දෙන්න ඉන්නේ. මේ වම් දල ඒකදන්ත ඇතු සින්දු, දකුණු දල ඒකදන්ත ඇතු රාම. රටේ කීර්තිය හඳා පවතින්නේ අලි ඇතුන්ට දක්වන ආදරය සෙනෙහස මත. අද සියවසක් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් දළදා රාජකාරී කරපු රාජව කවමදාකවත් කිසි කලක කිසි විටක පෙරහැර සංස්කෘතියේ අමතක කරන්නේ. අවුරුදු 50ක් පුරාවටම මේ දළදා මාලිගාවේ දන්තධාතුන් වහන්සේ වඩම්මපු හස්තිරාජයා ගැන අපි මේ වෙලාවේ මතක් කර යුතුමයි. මේ රාජ ගැන මතක් කරද්දී මතක් කරන්න ඕන නිරංජන විජේරත්න හිටපු දීවරණතුමන් 1986 වර්ෂයේදී ජාතික වස්තුවක් බවට පත් වෙනවා. බොහෝ දෙනා හිස ලූලු වරදුවන්දී රාජා තමන්ගේ වගකීම වෙනුවෙන් හිටපු. මේ හස්තෙන් අපි කොහොම හරි රැක ගන්න ඕනේ. මෙරට පෙරහැර සංස්කෘතිය හැඩ කරන්නට තිරය පිටුපස ඉන්න නිහඬ වීරයෝ පිරිස. අලියෙක් ඇතෙක් පෙරහැරේ අරන් යනවා කියලා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. දරුවන්ට වගේ ආදරය කරන හස්තිපාලකවරු. මේ අලි ඇතුන්ට ආදරය කරන හස්තිපාලකවරු ඇත්තරම පෙරහැර සංස්කෘතිය හරි අභිමානයක්. අපි ඉල්ලීමක් කරනවා. මේ හස්තිපාලකවරුන්ට වෘත්තීය ගරුත්වය ලබා දෙන්න. ඕන් කරන්නේ වටිනා වෘත්තියක්. අපේ ජීවිත කාලෙම මේ පෙරහැරේ අලි ඇතුන් නැතුව අසීරුතාවයකින් පවත්වනවා දකින්න අපි කැමති නැහැ විරාජ්. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශේෂ ධාතුන් වහන්සේලා සතර ධාතුන් වහන්සේලා බවට පත් වුණා කියලා දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඒකත් එක්කම දළදා මාලිගාවේ දළදා පෙරහැර තියෙනවා. ඒක අපේ සංස්කෘතිය විදහාපාන සුවිශේෂී ඇසල මහා පෙරහැර මංගල්‍යය. ඒකත් එක්ක එතනදී වඩා සුවිශේෂී වෙන්නේ අපේ අය ගාව තියෙන්නේ අපේ අය හිතන්නේ අලි ඇතුන්. ඒ ගමන් කරනවා. දළදා වහන්සේවත් වඩම්මවන්නේ ඒ හස්තිරාජීන්. හස්තිරාජීන් ගැන කතා කරනකොට ඒකටම සුවිශේෂී චරිතයක් ඉන්නවා. ඒ තමයි අලි ගැන කතා කරනකොට හැම වෙලෙම මතක් වෙන්නේ අසංක කොඩිකාර. අයබෝවන්. අදත් ආව අපිත් එක්ක කතාවට. අලි රකින්න. දළදා මාලිගාවේ පෙරහැර ගැන මොකද හිතෙන්නේ? දළදා වහන්සේ ගැන මේ සංස්කෘතිය ගැන මතක් කරොත් අපි. මුලින්ම කියන්න ඕන මේ රටට තියෙන මහා ආශිර්වාදය දළදා හාමුදුරන්ගේ ආශිර්වාදය. අනිවාර්යයෙන්ම. ඇතරම සෙංකඩගලපුර වැඩවසන දළදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය මේ රටටම මහා වාසනාවක්. ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මාබු හාමුදුරන්ගේ ආශිර්වාදය. මම හිතනවා එදා රාජරාජ මහාමාත්‍යාදීන් මේ දළදා වහන්සේ තමයි රාජ්‍යත්වයේ සලකුණ විදිහට භාවිතා කරේ. මම හිතනවා නොයෙකුත් අභියෝගාත්මක අවස්ථාවල දළදා හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදය අපේ රටට ලැබිලා තියෙනවා. මම හිතනවා ඒ නිසාම තමයි අද වර්තමානයේත් රජ කෙනෙකුට දක්වන
ගෞරු ගහම්බීරත්වය සහ ඒ සම්බුද්ධ පූජාව පවා දහවල් පවත්වන සම්බුද්ධ පූජාව පවා රජ කෙනෙකුට තියෙන රාජභෝජනයක් විදිහට අද වර්තමානයේත් ඒ පුද සත්කාර ලබන්නේ මම හිතන්නේ උන්වහන්සේගේ තියෙන පූජනීයත්වය නිසා. මේ දළදා මාලිගාව මම හිතන්නේ බෞද්ධයන්ගේ හදවත කිව්වොත් මම නිවැරදි. 500 වසරක් පුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්වහසු දාසක් ධර්මස්කන්ධේ ස්පර්ශ වුණු වාමශී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ උතුම් දළදා මාලිගාවේ. ඒක අපට ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 328 දී. මේ පවත්වන පෙරහැර මංගල්‍ය මගේ මතකේ හරිනම් ලබාගත් තොරතුරුත් එක්ක 1716 වෙනි වතාවට තමයි ඇසළ මහා පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ. ඒ ඇසළ මහා පෙරහැර මංගල්‍යයත් එක්ක මේ දළදා වහන්සේ වඩම්මනකොට ওই සුවිශේෂී කරුණු ඔය අතරදී අද දක්වා වෙලා තියෙනවා. එක් වතාවකදී බෝම්බ ප්‍රහාරයකට ලක් වුණා. දළදා මාලිගාව LTT රස්තවාදීන්ගේ ප්‍රහාණයට හසු වෙන්න ගියා. නමුත් එහිදීත් බේරුණා. අර බ්‍රිතාන්‍ය කාලේ හරි සුවිශේෂී දේවල් වෙලා තියෙනවා. කොයි වගේ දේවල් දසංක? ඔව් දැන් ඔබ කිව්වා වගේම මේ අපිට මෑත කාලේ ඒ කියන්නේ ළඟදී තමයි අපිට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වෙන්නේ. එතකොට මේ ඊට කලින් ඉංග්‍රීසි පාලනයේදී ලොකු තාඩන පීඩනවලට ලක් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී එක ආණ්ඩුකාරවරයෙක් කියනවා මේ ඔයාලා ඔච්චරටම මහා ගරුත්වයෙන් පුද සත්කාර කරන මේ ධාතුන් වහන්සේගේ බලය පෙන්වන්න එක අවස්ථාවකදී දකින්න අර ලොකු ගලක තියලා ඉවර වෙලා කුළු වලින් ගහක් ප්‍රහාරය එල්ල කරන්න කියලා. හැබැයි ඒ අවස්ථාවේ දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය ඔවුන් මවිත වෙනවා. අනිවාර්යයෙන්. ඒ වගේම තව එක අවස්ථාවකදී පෙරහැරේදී ඔයාලා ඔච්චර කියනවා නම් මට ඔයාලගේ තියෙන මේක දකින්න ඕන කියලා කියනවා මේ පුළුවන් නම් ගන්න කියලා පෙරහැරේ වඩම්මන්න කියලා. ඒ අවස්ථාවේදී අදටත් ඒ වැස්ස සෙන්කඩගල්පුර නුවර රැව දෝරේ ගලාගෙන ඒ ආපු ඡායාරූප තියෙන සමහර දේවල් එහෙම අපිට හිතා ගන්නත් බෑ. දැක්කට පස්සේ එහෙම දෙයක් වුණාද කියලා. ඒකනේ කියන්නේ නුවර වැස්ස කියලා කියන්නේ නේ. ඒ වගේම මේ සමහරු හිතනවා මේ අපි කියන්න ඕන මේ පෙරහැරේ වැඩමවන්නේ පෙරහැර කරඬුව. දළදා වහන්සේ නෙවෙයි. ඉතින් ඊටම මම හිතනවා සියලු දෙනාගේම පූජනීයත්වය, වන්දනීයත්වය තිගෙනවා පෙරහැර කාලෙට දළදා වැස්සට තෙමෙන්න බෞද්ධයෝ බොහෝම කැමතියි. ඉතින් ඒ ආශිර්වාද ලබා ගන්න. ඒක මම හිතනවා ඒක කෙනෙක් ඒක මේ මිනිස්සු ඒක මේ දළදා වැස්සට තෙමෙන්නත් පෙරම් පුරාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම. ඒ තරමටම මම දැක්ක මේ දළදා වහන්සේගේ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර මංගල්‍යය පටන් ගන්න කලිනුත් වීදි පුරා කට්ටිය ගිහිලා අල්ල ගන්නවා තමන්ගේ ස්ථානේ නේ. අර කියමනක් තියෙනවා මේ පළවෙනි කුඹල් පෙරහැර බලන්න බොහෝ අය මේ උත්සාහ දරනවා කොහොම හරි දකින්න. ගොඩක් කුඩා දරුවන්ට පෙන්වන්න ඕන කියලා. ඉතින් මම හිතන්නේ ජන විශ්වාස තියෙනවානේ. බොහෝ පිරිසක් පළවෙනි කුඹල් පෙරහැර දකින්න බලන්න තියෙනවා. ඇස් වහකට හදුරු වෙනවා. නිකන් ඒ වගේ විශ්වාස ගොඩක් තියෙන දළදා හාමුදුරන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේ දේවල්. ඉතින් මම හිතනවා මේ පෙරහැර මංගල්‍ය මම කියන පළවෙනි කුඹල් පෙරහැර විතරක් නෙවෙයි. පෙරහැර මංගල්‍ය සියසින් දකින්නවාම කියන්නේ ජීවිතේ ලබන මහා භාග්‍යයක්. අනිවාර්යයෙන්ම මේක මේ හැමෝටම දකින්න පුළුවන් වෙන දෙයක් නෙවෙයි. දැන් සමාජ මාධ්‍යයේ තියෙන නිසා ඔන්න වීඩියෝ එකක් කරා දකින්න පුළුවන්. හැබැයි එතන ඉඳගෙන ඒ සියසින් ඒ පෙරහැර මංගල්‍ය අපේ සංස්කෘතිය එතන විදහා පානකොට එක මාරයි අසංක. ඔබ විශ්වාස කරනවාද මේ සංස්කෘතික මංගල්‍යයට බොහෝ දෙනෙක් විදේශගත වෙලා ඉඳලා Tamanගේ වෘත්තිය කරන්නේ විදායක ශ්‍රේණියේ රැකියාව වෙන්න පුළුවන්. ඔවුන් නිවාඩු දාලා එනවා. මොකද මේ මහා සංස්කෘතියට පණ දෙන්න ඔවුන්ට පරම්පරාවෙන් ලැබෙන උරුමයන් තිබෙනවා. දළදා වහන්සේ ඉදිරියේ නටන්න, ඒ වගේම දිවණින් ඉදිරියේ නටන්න, ඒ වගේ දේවල් ලැබෙන්නේ නැහැ සමහර අයට. ඉතින් ඒ ලැබෙන ජීවිතේ ලැබෙන මහා දුර්ලභ ලැබෙන දේවල් ඔවුන් ඒක මහා පූජනීයත්වයෙන් කරන්නේ. අනික ඒක මේ පරම්පරාවෙන් එන්නේ. ඒකට හරි සිරිතක් තියෙනවා. දැන් දළදා වහන්සේට පුද සත්කාර කරන්නත් ඒ කාලේ මට මතකේ හරිනම් රජවරු ගම්පවා වෙන් කරලා තියෙනවා. ඒකට මාර සංස්කෘතියක් අපේ තිබිලා තියෙන්නේ නේ. ඔව් ඒ කියන දළදා වහන්සේ වෙනුවෙන්ම රාජකාරී වෙන් කරලා කියන්නේ මේ පුද සත්කාර පවත්වන්න තියෙනවා. හැබැයි අද දක්වාම ඒ දේවල් සිදුවීම ඇත්තටම අපි අගය කරන්න ඕන. මොකද මේ තමයි අපේ සංස්කෘතියේ හදවත. මොකද පෙරහැර සංස්කෘතිය දළදා පෙරහැර මංගල්‍ය කේන්ද්‍රීය කරගෙන පවත්වනු ලබන මේ පෙරහැර මංගල්‍යයේ ඇතරම මම හිතනවා අපිට ලෝකෙට හඬනගා කියන්න තියෙන මහා සංස්කෘතික මංගල්‍ය තුන් හෙළයේ මහා අසිරිමත් මංගල්‍ය. මේ තමයි හෙළයන්ගේ සංස්කෘතිය. මේ තමයි අපේ සංස්කෘතිය. ಜಾති ආගම් කුලමල නැතුව සියලු දෙනාමත් ওই දළදා වහන්සේගේ දළදා පෙරහැර බලන්න එනවා. වීදි පුරා එන්නේ. හිතාගන්න බෑ අසංක ওই වීදියේ පුරා ඉන්න අයට
හැමෝම එකාමෙන් පොදිය පිටින් ඉන්නේ. කොහොම ඉන්නවද කියලා හිතා ගන්න බෑ. ඇතරම මේ දැන් අපි දැක පළවෙනි කුපල් පෙරහැර යන දවසේ කලින් දවසේ දහවල් මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා ඉන්නවා. එය මං දන්නේ මේ මිනිස්සු ඒ තරමටම වෙහෙස මහන්සිය නොතකා ඒ සියලු දෙනාම ඉන්නේ කොහොම හරි මමත් සැබවින්ම දකින්නවා දළදා පෙරහැර මංගල්‍ය කියලා. ඉතින් මං හිතනවා ඒ දේ ඇතරම අපි කොච්චර කොහොම කිව්වත් පෙරහැර වීදිරි කියලා පෙරහැර දකින්නවා. ඒක හරියම ජීවිතේ ලබන මහා භාග්‍ය. අනිවාර්යයෙන්ම ඒ ගැන අපි කතා කරන්න තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මං ඉන්න දැන් ඇත්තු ගැන කතා කරන්න, අලි ගැන කතා කරන්න, හස්තීන් ගැන කතා කරන්න. දල්දා මාලිගාවටම වෙන් වෙච්චි ඇත් ගාලක් තියෙනවා. ඔය ඇත් ගාල ගැන මතක් කරු. දැන් මේ අවස්ථාවේදී ඔබ විරාජ් මගෙන් අහුවොතින් ලංකාවේ ජනප්‍රියම ගෙනා කවුද කියලා. ඇත්තටම කවුද? මේ වෙලාවේ දෙන්නෙක් ඉන්නවා. ඉන්දිරාජයි කතරගම වාසනයි. කතරගම වාසන කොයි ගියත් වාසනාව තමයි. තියෙනවා. බොහෝ ජනප්‍රසාදයක් තියෙනවා. මම දන්නේ ඔබ විශ්වාස කරනවද දළදා හාමුදුරුව වැඳලා මිනිස්සු යනවා ඇත්ගාලට ගිහින් මේ ඇත්තු ටික දකින්න. විශේෂ ආරක්ෂාවක් මම හිතන්නේ යොදලා තියෙනවා මේ පාලනය කරගන්න බැහැ. ඒ තරමටම මිනිස්සු වෙනවා. දළදා හාමුදුරුව වැඳලා සිව් මහා දේවාලය වැඳලා ආශිර්වාද ලබාගෙන එනවා ඇත්ගාලට මේ ඇත්තු බලන්න. එන්නේ මේ කිසිදු වයස් භේදකින් තොරව. කුඩා දරුවෝ එනවා, වයසක අය එනවා, මැදි වයස අය එනවා. පුදුම ඒ දේ දකිනකොට රාජ්‍ය වෙන සංවිධාන වලට ඇහැට කටුවනිවා වගේ ඇති. ඔවුන් නෙක විදියට දේවල් කරත් ඔබ ඇහුව ප්‍රශ්නයට උත්තරේ ඇත්ගාලේ නායකයා වෙන්නේ ඉන්දිරාජා. ඉන්දිරාජා තමයි ඇත්ගාලේ නායකයා. ඉන්දිරාජා පසුගිය දවස්වල සෑහෙන කතා කරන්න ගත්ත සමාජ මාධ්‍ය පුරාවටම. අර කාලෙන් කාලෙට තාලින් තාලෙට කතා කරනකොට ඇසල පෙරහැර එනකොටම කතා කරන්නෙත් මේ ඉන්දිරාජා. දැන් ඔබ කිව්වා හරි. ඉන්දිරාජා පළවෙනි කුඹල් පෙරහැරේදී තමන්ගේ වගකීම, තමන්ගේ ඒ තියෙන පරිණතභාවය පෙන්눔 කරලා තාමත්ම අපූර්වවට දළදා රාජකාරී ඉටු කරා. ඔබ දකින්න ඇති මේ සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විදිහට ඉන්දිරාජාව ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඉන්දිරාජට මොකද්ද මේ නොසලකනවද? මේ මොකද මෙහෙම කියලා? ඔබ විශ්වාස කරනවද විරාජ්? දියවඩනතුමා කියලා කියන්නේ තමන්ගේ කුඩා කාලෙදී ඉඳුල් කට ගන්න දවසේ තමන්ගේ තාත්තා දික්සන් දෑල මැතිතුමන් තෑග්ගට දෙන්නේ අලියෙක්. දෑල බණ්ඩ කියන්නේ ඒ පොඩි කාලෙත් දියුණු තෑග්ග අපි කතාවට අහලා තියෙනවා. ඔබ විශ්වාස කරනවද කුඩා කාලේ ඉඳලා අලියතුන්ට ආදරය කරන ඉතාමත්ම සමීප සහ මේ ලංකාවේ හීලෑ අලියතුන් අතර ඒ සංගමේ සභාපති ධූරය දරලා බොහෝ කාලයක් දරලා අත්දැකීම් තියෙන අලියතුන් ගැන හසල දැනුමක් තියෙන එතුමා ඉන්දිරාජා නොසලකා හරිය කියලා. කවදාවත් නැහැ. එතුමා පූර්ණ අධීක්ෂණය යටතේ. ඒ වගේම අපේ මහාචාර්ය දංගොල්ල මැතිතුමන්, ඒ වගේම ඇත්ගාලේ අලිපන්තිව බාරව ඉන්න ප්‍රදීප් නිපලාන මැතිතුමන් ඇතුළු බොහෝ පිරිසකගේ අධීක්ෂණය යටතේ බොහෝ දෙනා කියනවා බලන්න ඉන්දිරාජා මේ නොසලකා හරිනවද ඇතිද මේ ලෙඩින් වගේ දින්නේ. ඉන්දිරාජගේ හැටි. ඉන්දිරාජගේ දේහදාරීත්වය ඒ තියෙන විදිය. ඒ කියන්නේ අපේ කට්ටිය හරියට ඉන්දිරාජාව ගවේෂණය කළා නැහැ. හරියට ඉන්දිරාජා දැකලා දැකලා නැහැ. ගොඩක් දැන් අද දකින අය ඉන්දිරාජාව කලින් දැකලා නැතිවව තමයි කතා කරන්නේ. ඉන්දිරාජා වඳින වැඳිල්ල වෙන කාටවත් වඳින්න බෑ. කකුල් දෙක උස්සලා තමයි වඳින්නේ. එයාගේ ආවේනිකකම, ඒ තියෙන කුම්බස්තලෙත් එක්ක තියෙන මේ එයාගේ පිහිටීම. මේක දැක්කට පස්සේ බොහෝ අය සත්ව කරුණාව පහළ වෙලා මේ මොකද කියලා අහනවා. හැබැයි දළදා මාලිගාවේ පූර්ණ රැකවරණ යටතේ ඉන්නවා. ඔබ දකින්න ඇති පළවෙනි කුඹල් පෙරහැරේදී දළදා රාජකාරී ඉටු කරලා එයා නික්ම යනවා. තමන්ගේ සුපුරුදු ස්ථානයට නිදහස් පරිසරයට යන්නේ. මේක ගෙනිච්ච එකත් ගොඩක් අය ප්‍රශ්න කරනවානේ. ඇයි ලොරි එක අරන් ගියේ? පෙරහැරි වුණා තමයි අය අරන් ගියේ. මොකද ප්‍රශ්නේ? මිනිස්සුන්ට පුදුමාකාර ප්‍රශ්න තියෙන්නේ. ඉන්දිරාජා හොඬ වැලත් ඉස්සුවත් වැරදි, කන් දෙක වැඩියෙන් හෙලෙව්වත් වැරදි, අඩියක් ඉස්සරහින් තියුවත් වැරදි, පුදුමාකාර ප්‍රශ්න තියෙනවා. අර හරියට නැතුන්ගමී රාජා පයින් එනකොට ඇයි පයින් ගෙන්නන්නේ කියලා මිනිස්සු කතා කරා වගේ. ඒ හස්ති රාජාට එන්නේ බැරි හින්දා. ඒ කියන්නේ තරම් විශාලයි. විශාල සහ එයාගේ තියෙනවා තව සුවිශේෂකමක්. එයා වාහන වලට නගින්න බයයි. බයයි සහ තමයි එයාගේ හිරිමිකරුවන් මේ වාහනේ නගින්න ගවන්න බයයි. ඒතරම් ආදරයක්. නැදුංගමි ගැන කතා කරන්න එන්නම් ඉන්දිරාජා තව ටිකක් කතා කරන්න තියෙනවා. ඉන්දිරාජා ලැබෙන්නේ ඉන්දියාවෙන් රාජකීය තිලිනයක් විදිහට. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ සතුද්‍යානයේ ඇතින්නකට සහ වන අලියෙකුට දාව තමයි මේ පැටව මෙලොව දකින්නේ. එතකොට මේ අලියගේ ඉන්නේ තමිල්නාඩුවේ මුදුමලේ කියන ප්‍රදේශයේ. ලංකාවේ තියෙන මුහමලේනේ. එහෙ තියෙනවා මුදුමලේ කියන ප්‍රදේශයේ. මේ මුදුමලේ කියන ප්‍රදේශයේ තමයි මේ පැටව සතුද්‍යානයේ ඉන්නේ. එයාගේ නම බෂීර්. කලින් නම බෂීර්. තාමත්ම කුඩා වයස තමයි ඉන්දියානු ග්‍රහමාත්‍ය රජීව් ගාන්ධි මැතිතුමන් මේ ලංකාවට පූජා කරන්නේ. එතකොට ලංකාවට පූජා කරන වර්ෂ 1986
පමණ තමයි සඳහන් වෙන්නේ. කොට මෙයාගේ නම බෂීර් ඊට පස්සේ රජීව් ගාන්ධි මැතිතුමන් කියනවා පූජා කරලා ඉන්දියාව සිහිගැන්වෙන විදියට නම් තියන්න කියලා. ඉන්දියාව ගැනත් මතක් වෙන විදිහට නමක් තියන්න කියලා. ඒක තමයි මෙයාට ඉන්දිරාජ කියලා නම් තියන්නේ. එතකොට ඊට පස්සේ මෙයාගේ තව සුවිශේෂීතාවයක් තියෙනවා මෙයාගේ සත්තුද්‍යානයේ හිටපු බාරකාරතුමා ක්‍රිෂ්ණමූර්ති මිතුමන් බොහෝ වසර ගණනාවකට පස්සේ ලංකාවට එනවා. ඇවිල්ලා ඉවර වෙලා ඉන්දිරාජ බලන්න යනවා. ඉන්දිරාජ බලන්න ගිහිල්ලා මෙයාට හිතෙනවා මේ ඒ කාලේ කතා කරපු භාෂාව මෙයාට තාම පුළුවන්ද කියලා පොඩි ගාම එකක් කරන්න යනවා. ටෙස්ටිං එකක් කරන්න යනවා. පුදුමයි කියලා කියන්නේ ක්‍රිෂ්ණමූර්ති මහත්තයා ගිහිල්ලා ඒ තමිල්නාඩුවේ විදියට, ඒ කියන්නේ ඉන්දියානු විදියට ඒ භාෂාවෙන් කතා කරනවා. ඒක කොච්චර දක්වන ඉන්දිරාජ. ඒක දළදා මාලිගාවේ භාෂා දෙකක් පුළුවන්. මෙයා භාෂා දෙකක් හසුරවන්න පුළුවන්. කොච්චර සුවිශේෂී ඇත් රජෙක්දනේ. ඒ කියන්නේ හස්තියට කොච්චර මතකයක් තියනවදනේ. ඒ වගේම මම හිතන්නේ දැනට ඇත්ගාලින නායකයා. ඒ පරිණත භාවය ඔබට මතක නම් දෑලියද්දී බුරුම රාජ ප්‍රහාරයක් එල්ල කරද්දී බුරුම රාජට හැරිලා ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන හොඳටම අවස්ථාව තිබුණා. ඉන්දිරාජ දෑලියගේ බුරුම රාජට හැරිලා ඒ ගහපු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න තිබුණා. හැබැයි කිසිවිට අමතක කරේ නෑ. තමන් මේ වඩමුවන්නේ දළදා රාජකාරී දළදා පෙරහැරේ උතුම් අවස්ථාව තමයි මම මේ රාජකාරිය පැවරලා තියෙනවා. නිසල්මන්ව හිටිය. කරබාගෙන ඉන්නවා කියලා කියන්නේ. කරබාගෙන හිටියා. ඒ අවස්ථාව තමයි බුරුම රාජ ප්‍රහාරය එල්ල කරන්න බොහෝ දෙනා කතාව බහට ලක් වුණා. හැබැයි මම හිතන්නේ පරිණතභාවය පෙන්නපු අවස්ථාවක් තමයි ඉන්දිරාජ. අතර මම හිතන්නේ ඉන්දියාවෙන් ලැබුණු රාජකීය තිළිණයක් ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන මිත්‍රත්වයේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් තමයි අපිට බුද්ධහමත් ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඒ රටවල් දෙක අතර තියෙන මිත්‍රත්වයේ වර්තමාන ස්වර්ණමය සලකුණක් විදියට ඉන්දිරාජ අපිට හඳුනන්න හැකියාව තියෙනවා. සුවහසු දහසක් ධර්මස්කන්ධය තියෙන සහ වැඩිම වාර ගණන සනගල බහැලා තියෙන්නේ ඉන්දිරාජ. එතකොට මේ ඉන්දිරාජ කවදා වගේ මේ දළදා වහන්සේ වඩම්වන්න නියමිත වෙදීද? නෑ දැන් වඩම්මනවා. දැන් මං කියන්නේ දැන් කුඹල් පෙරහැරනේ මේ යන්නේ. ඔව්. එතකොට මේ අතරතුරත් දැන් පළවෙනි කුඹල් පෙරහැර වැඩමුවා. දැන් බොහෝ දෙනා මේ වෙලාවේදී අවසන් රන්දෝලි මහා පෙරහැර පිළිබඳව බොහෝ අය මේ වෙනකොට කතා කරනවා. පිල් දෙකකට බෙදිලා. මං කියනවා මේ අවස්ථාවේ තාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා. අලියතුන්ට ආදරය කරන සිල් දෙනාගේම තාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා. පිල් දෙකකට බෙදෙන්න එපා. මේ රටට ඉන්දිරාජ ඇතුත් කතරගම වාසනාව ඇතුත් අපේ රටට වාසනාවක්. අපේ රටේ ඉන්න මැණික් කැට දෙකක්. ඉතින් අපි පිල් බෙදිලා කාටද අවසන් රන්දෝලිය දෙන්න ඕන කියන එක දැන් තර්ක විතර්ක කරනවට වඩා අපි මේ හැමෝම එකතු වෙලා මේ ඇතුන් දෙපළටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තවත් බොහෝ කාලයක් මේ දළදා රාජකාරිය කරන්න. ඔබ හිතනවද විරාජ් කාටද මේ අවස්ථාව ලැබෙන්නේ? අනේ දළදාව මේ සමීප වෙලා මේ සංයමයෙන් මේ දේ කරන්න කාටද ලැබෙන්නේ? ඒ වගේම දෙයක් කියන්න ඕන. දැන් බොහෝ අය කියනවා අවසන් රන්දෝලි මහා පෙරහැර මම හිතනවා මෙහෙම එක මතයක් කියන්න එපා. එක මතයක් නෙවෙයි මම හිතනවා බොහෝ විට එක මතයක් කියන්නේ මේක තරහ වෙන එකක් නෑ. කවුරුත් අවසන් රන්දෝලි පෙරහැර කලින් රන්දෝලි පෙරහැර කතරගම වාසනාව වඩම්මලා අවසන් රන්දෝලි මහා පෙරහැර ඉන්දිරාජ සමගල බහේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම අපි රණ්ඩු කරන්න ඕනේ නෑ. මේ අපේ උරුමය, අපේ සංස්කෘතිය. මම දැන් එහෙම රණ්ඩු කරන්න අවස්ථාවක් නෙවෙයි. අලියතුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් අපි එකට එකතු වෙලා මේ වෙලාවේ ලොකු දෙයක් කරන්න තියෙනවා. මොකද 2017න් පස්සේ අලියතුන් එකතු වෙලා නැහැ මේ හීල ඇලි පරපුරට. ඉතින් මම හිතන්නේ අපි මේ දෙකට බෙදිලා රණ්ඩු කරන වෙලාවේ නෙවෙයි. අපි එකට එකතු වෙලා මේක ලොකු බලවේගයක් බවට පත් කරගෙන තව ඇතෙක් අලියෙක් අපි කියන්නේ මුලින් ඉස්සෙල්ලා දළදා මාලිගාවට පූජා කරන්න. ඊට පස්සේ අනිත් ප්‍රධාන පුද පෙරහැර පවත්වන විහාර දේවාල වලට ලබා දෙන්න. මම හිතනවා දළදා වහන්සේට කරන පූජාවක් විදිහට ඇතෙක් පූජා කරන්න. මොකද නැත්තම් අර ඉන්දිරාජා කතරගම වාසනා මෙච්චර කැපකිරීමක් කරලා කැපකිරීම අනාගතයේ අපේ ඇස් දෙකෙන් ඒ දේ ගැන ඒ දේ කියන්නේ අලියතුන් නැතුව පෙරහැරක් යනවා දකින්න කැමති නැහැ. මම කැමති ඊළඟට කතා කරන්න ඇත්කාල ඉන්දිරාජගෙන් පස්සේ ඉන්න දෙවනියා කවුද? උපනායකයා. ඉන්නේ යුවරජු සිංහරාජා. සිංහරාජ කියන්නේ සුවිශේෂීම කෙනෙක්. ඔබට මතක නම් වර්ෂ 1994 වවුනියාවේ කච්චිකුලම් ප්‍රදේශයේදී තමයි මේ ඇත්පැටවා අතරමං වෙලා ඉන්න අවස්ථාවක හම් වෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව. සිංහ රෙජිමේන්තුව මේ ඇත්පැටවා ඉන්න අනතුරුව ගෙනල්ලා සුරක්ෂිතව දළදා මාලිගාවට පූජා කරනවා. දළදා මාලිගාවට පූජා කරනවා. තනේවකට හිටියේ නිරංජන් විජේරත්න දෙවන නිමතුමන්. එතකොට ඒ පූජා කිරීමට ගෞරවයක් විදිහට මේ ඇතුට සිංහරාජ කියලා නම් තියෙනවා. ඔබ විශ්වාස කරනවද මේ ඇතු තමයි අද දළදා මාලිගාවේ ඇත්ගාලට වාසනාව ගෙන ආපු එළමේ කියන ඒකදන්තගෙන් පස්සේ දහවල් පෙරහැරේ උරුමකරුවා සිංහරාජ තමයි උරුමකරුවා. ඉතින් බවට පත් වෙලා තියෙන වර්තමානයේ මං හිතනවා
සිංහරාජට බොහෝ දෙනා ඇලුම් කරනවා. අලි ඇතුන්ට ආදරය කරන බොහෝ දෙනා ආදරය කරනවා. ඇතරම දකිද්දී එයා කොච්චර අලි ගදුන් දිහා බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ කියලා දෙයක් තියෙනවනේ. ඒ ඇත් ගමන ඒ පැද්දිල්ල අපි එහෙම වගේමොත් ඒ පැද්දිල්ල වෙන ඇතෙක් නැහැ. ඒ පැද්දි යන ගමන ඇත්තරම වෙන ඇතෙක්ගේ මේ වෙනකොට නෑ ලංකාවේ. ඇත්තරම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන ජයන්ත මහත්මයා හස්තිපාලකතුමන් තරම දරුවෙක්ට වගේ ආදරෙයි. තාමත්ම ආදරෙන් බලා ගන්නවා. ඉතින් සිංහරාජ කියලා කියන්නේ අපිට ඇත්තටම ඉන්න අපි කියන්නේ යුව රජුන් කියලා. යුව රජුන් ඇත්තරම වාසනාවක්. ඉතින් මම හිතනවා රන්දෝලි පෙරහැරක මෙවර කුමල් පෙරහැරක වඩම්මුවයි තමන්ට ලබා දෙන උවමනාව අවස්ථාවක රාජකාරී කරන්න පුළුවන්. විරාජ් මේකටම හොඳ උදාහරණයක් තියෙනවා. අපි හිතමුත් මම ක්‍රිකට් ක්‍රීඩාව උදාහරණයක් ගත්තොත් මුල් පෙළ ප්‍රතිකරුවන් දැවිගෙන ගියොත් අපි කරන්නේ අර බෝලර්ස් කෙනෙක් යවනවනේ උඩින් ගිහිල්ලා කොමාරි විකට් එක අල්ලන් ගහන්න කියලා. කුමන අභියෝග ආර්ථික මොහොතක වුණා. කුමන දැඩිම අසීරුතාවක අවස්ථාවක වුවත් විශ්වාසයෙන් යුතුව කැඳවන්න පුළුවන්. එකම ඇතු සිංහරාජා. සිංහරාජා ඒ කුමන අවස්ථාවක් කැඳෙව්වත් Tamanට පැවරිච්ච වගකීම අකුරට මිටු කරනවා. හරි සුවිශේෂී සිංහරාජා. රකින්න ඕනි. රැකෙන්න ඕනි. රකින්න අපි එකතු වෙන්න ඕනේ නේ ලංකාවේ. කොහොමද කච්චිකුලම් ප්‍රදේශ තමයි හමු වෙන්නේ. යුතුයකමක් විදියට මම කතා කරන්න කැමති දල්දා වහන්සේ වඩම්මපු නැදුන්ගම විරාජා. නැදුන්ගම විරාජා කියන මතක් කරොත් අපි නැති වෙලා ඉන්නවා. සෑහෙන මෙහෙවරක් කරලා තියෙන හස්ති රාජයෙක්. නමුත් ඒක අපි යුතුයකමක් විදියට මතක් කළ යුතුමයි. ඇතර මතක් කරන්න ඕන. ඔබ හිතනවා ඇද දැන් මම දන්නේ කළුමාම මතක් කරන්න ඕන. කළුමාම මම තන්නේ මේවර සිංහලකට පුරවලා ආවේ නැහැ. පොවාහිනින් පුරකතනින් පැහැර නරඹනවා ඇති. මොනව හිතනව ඇද්ද? ඒක කියන්නේම කරන්නේ. මොනව හිතනව ඇද්ද? ඇතරම හදවත කියවන්න පුළුවන් නම් එතුමගේ වසර ගණනාවක අතීතයක් චිත්‍රපටයක් විදිහට දකින්න ඇති. කරපු කැපකිරීම මතක් වෙනවා ඇති. ඔබ මතක් කරා ෆික්කුතවේදීව මතක් කරමු ඇත්තම වටිනවා. මොකද දලදා පෙරහැර මංගල්‍ය වෙනුවෙන් බෝසත් රාජගෙන් පස්සේ විශාල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්ත ඇතෙක් බවට පත් වුණේ නැදුම්ගමුවේ රාජා. නැදුම්ගමුවේ රාජා සුවිශේෂී වෙන්නේ දලදා පෙරහැරට මුලින් එන්නේ නැහැ. මාගමනින් එන්නේ. වාහන මෙයා එන්නේ වර්තමාන දේවන්විතුමන්ගේ ඉල්ලීමට අනුව. ඉල්ලීමක් කරනවා එන්න කියලා. හැබැයි එනකොට තව ප්‍රශ්නයක් තියෙනවා. ආයිත්තම් මණ්ඩපේට මෙයා උස වැඩි. යන්න කණ්ඩුවත් එක්ක උස මේ වැඩි. එතකොට මම හිතන්නේ රන්සිවිගේ මාරු කරා මෙයා නිසා. නැදුම්ගමුවේ නිසා මම හිතන්නේ රන්සිවිගේ මාරු කරා හෝ අර ආයිත්තම් මණ්ඩපේ යන තැන මොකක් හරි උස දෙයක් වෙනස් වුණා. සුවිශේෂී දෙයක් සිද්ධ වුණා මෙයා නිසා. ඒ ඇතු ඒ තරම් වාසනාවන්තයි. ඔබ විශ්වාස කරනවද මේ ඇතුත් එක්ක ඇතු ලැබෙන්නේ ඉන්දියාවෙන් නැදුම්ගමුවේ රාජා. ඒ මහරජාගේ නම මම හරියට මතක නැහැ. එයාට නිලම් මහර හාමුදුරුවෝ ඒ පවුල කෙනෙකුට කරපු වෙදකමකට උඩු පඳුරක් විදියට තමයි මේ ලැබෙන්නේ. ඇත්තු දෙන්නෙක් හම්බෙනවා. ඇත්තු දෙන්නෙක් කෙනෙක් තමයි නැදුම්ගමුවේ රාජා සහ නවම් රාජා. ගංගාරාම මේ දෙන්න හම්බෙනවා. එතකොට මේ හාමුදුරුවෝ තියන් ඉඳලා අන්තිමට හොරණ පැත්තේ වලව්වකට දෙනවා නැදුම්ගමුවේ රාජා. නවම් රාජා දෙනවා ඇඹිලිපිටිය ප්‍රදේශයට. ඇඹිලිපිටියෙන් පස් තමයි ඔය ගංගාරාමෙට හුණුපිටිය දැබුණේ ඥානේශ්වර අපේ නායක හාමුදුරුවෝ. ඔබ විශ්වාස කරනවද මේ ජීවිතේ කෙනෙක්ගේ ඉරණම වෙනස් වෙන්න පුළුවන්. ලී මූලක ලී කොටන් ඇද්ද කෙනෙක් තමයි දහසක් මිනිසුන්ගේ වන්දනාවට පත්‍ර වුනේ. ඒක හරි සුවිශේෂී. නැදුම්ගමුවේ අපේ හර්ෂ ධර්මවිජය වෙද මහත්මයාගේ පියාණන් මිලදී ගන්නවා. නැදුම්ගමුවේ වර්තමාන හර්ෂ මතුමාගේ තාත්තා තමයි තන්විජය වෙද මහත්තයාගේ තාත්තා තමයි මෙයා මිලදී ගන්න. මිලදී අරගෙන මම හිතන්නේ අවුරුදු 44ක් විතර වැඩි දශක 4කට වැඩි කාල සීමාවක් නැදුම්ගමුවේ ඒ ගෙදර ඉන්නවා. ඔබ මතකද අර වතුපස්වල ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ වතුර ප්‍රශ්නේ ඉස්සෙල්ලම වතුර ප්‍රතික්ෂේප කරන්නේ නැදුම්ගමුවේ රාජා. තමයි ඔතන ප්‍රශ්නේ එන්නේ. ඇයි මේ ඇතා වතුර බොන්න ප්‍රතික්ෂේප කරන්නේ? ඉතින් ඒ තරම් ඒ විතාමත්ම ඒ වලව් ඉන්න සින්තනාව විතාමත්ම මතක් කරලා ආදරේ මතක් කරන්න ඕන. මේ ඇතා පණ වගේ ආරක්ෂා කරා. අනිවාර්යයෙන්. පණ වගේ ආරක්ෂා කරා. දවස් 6ක විතර දීර්ඝ ගමනකින් තමයි දලදා මේ දලදා රාජකට එන්නේ. ඔබ හිතන්න මේ දෙපසෙද්දී මිනිස්සු වඳිනවා. හස්තියට වදිනවා කියතිනේ. දන ගහලා වදිනවා. අත් දෙක එකතු කරලා වදිනවා. යන වාහනේ මිනිස්සු ෂීට් එකකින් නැගිටිනවා. මේ ඇතු දැක්කට පස්සේ. ඒක අසංක ඇවිල්ලා මේ මගේ දල්දා හාමුදුරුවෝ මගේ දල්දා මාලිගාවේ ඉන්න අපේ සංස්කෘතිය රැකගෙන යන දල්දා වහන්සේ කරඬුව වඩම්මන මේ හස්ති රාජයානේ කියලා තමයි අපි කට්ටිය සාදු සාදු කියලා ඒ ගෞරවය දෙන්නේ. මේ හස්තිය. ඇතරම
මං හිතන්නේ එපමණ මහා සේවාවක් කරලා වර්ෂ 11 අවසන් වරත දළදා කරඬුව වඩනවා. පාගමනින් ඇවිල්ලා. ඔබ විශ්වාස කරනවා දෙදා දෑල යන්නේ අවසන් අවස්ථාවේදී යන්නේ එක පැත්තක යන්නේ දෑල අල්ලන්නේ කතරගම වාසනාව. අනිත් පැත්ත අල්ලන්නේ ඉන්දිය. ඉන්දිරාජා. එදා ඇත්තටම හිතෙන්න ඇති මේ මගේ අවසාන පෙරහැර මංගල්‍යය කියලා. ඒක පරිසුවිශේෂී. ඒ සුවිශේෂී. ඒ කියන්නේ නැදුම්ගමේ තුන් කට්ටුවක් විදිහට ඔව් රටේ හිටිය එවෙල හිටිය ප්‍රධානම තුන්දෙනා. තුන්දෙනා. ප්‍රධානම තුන්දෙනා තමයි එක නැදුම්ගමේ අත්රාජා ඉන්දිරාජා වාසනා. වාසනා. දෙපැත්ත දෑලි තියාගෙන ගමන් කරලා අවසන්වට ඔබ විශ්වාස කරන පාවාඩි හදාගෙන බැස්සේ. පාවාඩි හදාන බැස්සේ. ඒක තමයි රටම කතා කරේ. පාවාඩි හදාගෙන බැස්සේ. වැහැලිවර වෙලා අපිත් නොහිතපු වෙලාවක 2022 මාර්තු මාසේ 7 වෙනිදා මට මතකයේ හැටියට මාර්තු මාසේ 7 වෙනිදා ජීවිතේ සමුගන්නවා. ඔබ දැක්කද විරාජ් මෑත කාලේ කෙනෙක්ට තරම් අවසන් ගෞරව දැක්වීම. අවසන් ගෞරව දැක්වීම. එදා අවසාන මම හිතන්නේ පොලිස් නිලධාරීන් දාන්න පුණා රාජකාරියට පාලනය කරගන්න. ඇතර මම හිතන්නේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන එය දුටු අවස්ථාවේ ඒ කනගාටු දාගපුවට අවස්ථාවේ දීවල් නියුතුමන් වහාම එනවා. අපි දැක්කා. අස්කිරි මල්වතු පාර්ශ්ව දෙපාර්ශ්වයෙන්ම වඩිනවා. තරම මහා ගෞරවයකින් අවසන් ගමන් ගිහිල්ලා අද ජාතික කෞතුකල්තාරේ ඉන්නවා. මම හිතන්නේ ජීවමානවම ඉන්න ඒ විදියටම ඉන්නවා. මම හිතන්නේ මිනිස්සුන්ට බොහෝ දෙනෙකුට බෝසත් රාජගෙන් පස්සේ අවුරුදු 50ක්නේ බෝසත් රාජා. අනිවාර්යයෙන්ම. ඒ රාජකාරිය මම හිතන්නේ දිවන් නිලම කෙනෙකුටවත් අස්කිරි මල්වතු මහානායක හාමුදුරුවෝ කෙනෙකුටවත් ලැබිලා නැතුව ඇති. ඒ වාසනාව බෝසත් රාජගෙන් ඒ රාජකාරිය මම හිතන්නේ මේ නැදුම්ගම රාජත් වාසනාවන්ත වුණා. ඒ අපිත් සංවේදීව සමහර අවස්ථාවල ඇත්තරම හරිම පින්වන්ත ඇතෙක් විදිහට වාසනාව ඒ දළදා රාජකාරිය ඉටු කරලා නික්ම ගියා. මම හිතනවා ඒ මතකය කිසි දිනක කිසි කලක අමතක නොවන මතකයක් තමයි ඉතුරු වෙලා ගියේ. අමතක නොවන මතකයක් තමයි නැදුම්ගමුවේ ඇත්රාජා අදටත් අපේ කට්ටිය කතා කරන හස්තිරාජයා රැකගත යුතු සංස්කෘතියේ රකින්න ඕනි හස්තිරාජයට ලැබෙන්න ඕනි ගෞරවය දළදා මාලිගාවෙන් ඒ විදිහටම ලැබිලා තියෙනවා. ඒකත් එක්කම මේ දවස්වල අපි කතා කරන්න කැමති මේ දෑල යන හස්තිරාජීන් ගැන. ඔව්. දෑල නිත්‍ය දෑල සමාජික දෙන්නෙක් ඉන්නවා දළදා මාලිගාවේ බුරුම රාජා මියන් රාජා. වාසනාවන්ත වුණා මම හිතන්නේ බුරුම රාජා වර්ෂ 2016 දී කුමල් පෙරහැරක වඩම්මුණා. කයිමන් ටෝන් කියලා තමයි බුරුමේ හැදින්නුවේ ඔය ඇතු. වර්ෂ 2007 දී තමයි දිවන් නිලමතුන්ගේ ඉල්ලීමකට මේ ඇතුන් දෙපළ පූජා කරන්නේ. ඒකත් දිවන් නිලමතුමාගේ ඉල්ලීමක්. ඉල්ලීමට මේ වර්තමාන දිවන් නිලමතුමා. ඒතකොට කොච්චර හස්තින්ට ආදරය කරලා තියනවද මේ නිලමතුමානේ? එහෙම කෙනෙක් නොසලකා හරිය කියලා හිතනවද? කවදාවත් වෙන්නේ. ඊළඟට කතා කරන්න ඕනේ දළදා මාලිගාවේ තවත් සුවිශේෂී රාජ්‍යය තමයි මියන් රාජා. ඔව්. දළදා මාලිගාවේ ඇත්කාලේ විත්‍ය දෑ රාජකාරිය වස ගණනාවක් කරලා ඉන්න ඇතෙක් තමයි. වර්ෂ 2007 තමයි බුරුම රාජත් එක්කම ලංකාවට එන්නේ. මෙයාගේ නම බුරුමේදී මෙතේකායි. මෙතේකායි තමයි මෙයාගේ නම. එතකොට ඒත් වර්තමාන දිවන් නිලමතුන්ගේ ඉල්ලීම අනුව තමයි මේ ඇතුත් ලංකාවට රාජකීයතින් ලක් කරලා ලැබෙන්නේ. සුදුවතා කියලා කියන්නේ මේ ඇතාට. එතකොට බොහෝ කාලයක් දෑව රාජකාරිය කරලා 2026 වර්ෂයේ මේ ඇසල පෙරහැර මංගල්‍ය දළදා පෙරහැර මංගල්‍ය සුවිශේෂී වෙනවා. ඉතිහාසයේ අලුතෙන් ලියන දවසක් බවට පත් වෙලා තුන්වන කුමල් පෙරහැරේ පෙරහැර කරඬුව වඩමුවන්නට පුලිතිස් රාජත් සිංහරාජ දෑලේ තියාගෙන ගමන් කරන වාසනාව හිමි වෙනවා. මම හිතන්නේ ඇතරම ඇත්ගාලේ නවකයන්ට අවස්ථාව ලැබුණු ඇසල දළදා ඇසල පෙරහැර මංගල්‍යයක්. ඇතරම මම හිතන්නේ පරිණත අය නවකයන්ට අවස්ථාව දෙනවා දෝ කියලාත් හිතෙනවා. දැන් ඉන්දිරාජා පළවෙනි ඒ කියන්නේ සම්ප්‍රදායන අනුකූලව ඇත්ගාලේ නායකත්වය පෙන්눔 කරමින් සහ ඒ නියෝජනය සිදු කළා. සිංහරාජා අනිත් ඇතුන් මම හිතන්නේ මේ දැන් නවකයන්ට අවස්ථාව ලබා දෙනවා. මම හිතන්නේ මේ පෙරහැර සංස්කෘතිය හොඳ ඒක මේ අවුරුද්දේ තමයි උනේනේ. ඔව්. ඒක කියන්නේ මම කියන්නේ වෙනසක් විදිහට. ඉතින් මම හිතනවා මියන් රාජ කියලා කියන්නේත් ඇතරම අපේ රටේ තාමත්ම හරි දැකුම් කළු ඇතෙක් බොහෝ දෙනා කියන සුදු ඇතා කියලා. එන ඇතරම මියන් රාජ කියලා කියන්නේත් අපේ රටේ දළදා මාලිගාව ඇත්ගාලේ හිටියට අපේ රටට රාජකීයව ලැබුණු වටිනා අපේ රටට මහ සම්පතක් අත වර්තමානයේ වෙtti. මේ වැඩසටහන රෙකෝඩින් වෙනකොට අද 20 වන දිනය. එතකොට අද දවසේ තමයි මියන් රාජා මුලින්ම ප්‍රථම වතාවට සඳගල මත
පාතබන්නේ. ඒ ගැන කොහොමද? ඇතර මං දන්නේ සුවහසක් කලිය ඇතුන්ට ආදරය කරන අය අද තමන්ට තියෙන්නේ සමාජ මාධ්‍ය වලට මේ ඡායාරූපේ ගන්න. ඒ වගේ ඡායාරූප ශිල්පීන් සඳගල අසල පොර කනවා මේ සඳගලට පාතබන දසුන ගන්න. මතන එය පුදුමාකාර විදියට බොහෝ දෙනා ඒක දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මං හිතනවා ඇතරම ඒ ආයිත්තම් මණ්ඩපයේදී මං හිතන්නේ ඒක සුවිශේෂීම අවස්ථාවක්. ඒ කර්තව්‍යයක නියමිත වෙච්ච රාජකාරිකරුවන් ඉන්නවා. ඔවුන් හරි අපූර්වට ඒ නියමිත ආකාරයට ඒ දේවල් සිදු කරනවා. ඉතින් සිදු කරලා ඉවර වෙලා සඳකල මතට පාතබද්දියට වෙඩිල්ල වදිනවා. පෙරහැර පිටත් වුණා කියන සංකේතය වෙන්නේ මගුලතු. ඒ කියන්නේ ඒ දවසේ මගුලතු පෙරහැර වැඩම කරන පෙරහැර කරඬුව වැඩමවන ඇතු සඳගලට පාතබද්දි තමයි වෙඩිල්ල වදින. ඒ වෙඩිල්ල ගැන මතක් කරන්න ඕනේ මම කැමතියි ඒක. ඔව් අපි කිව්වනේ කතරගමදිත් කිව්වා මේ පෙරහැර පටන් දැන් පුද පෙරහැර මේ වටිනා පෙරහැරවල් පිටත් වීමේ යම්කිසි සංකේත තියෙනවා. දළදා පෙරහැරේදී වෙඩිල්ල. ඉතින් මම හිතන්නේ මේ වෙඩිල්ලත් සාම්ප්‍රදායනුකූලව සිදු කරන දෙයක්. ඒකට තමයි මුළු සෙන්කඩගල පුරවරම මේ දැනගන්නවා. අද මෙන්න දැන් මගුල ඇතු සඳගල මතට පා තැබුවා. හරි සුවිශේෂීම වෙඩිල්ල කියන්නේ පෙරහැර පටන් ගන්න කලින් පෙරහැරට සූදානම් වෙන්න කියලාත් වෙඩිල්ලක් ගන්නවා. පිටත් වීමත් එක්ක. සඳගල මත පා තබන කොටත් වෙඩිල්ලක් යනවා. පෙරහැර ඉවර කරනකොට. ඔව්. ඒක තමයි අර අඬහැරේ කියලාත් යනවා. ඇතෙක් පිට ගිහිල්ලා කියනවා මේ දැනුවත් කරලාත් එනවා. දැකලා ඇති. ඒක දකින්න හරි කියන්නේ පෙරහැර පටන් ගන්න කලින් අඬහැරේ කියාගෙනත් යනවා. ඉතින් ඇත්තරම මං හිතනවා මේ අර අතීතයේ තිබිච්ච පණිවිඩ හුවමාරු කරගන්න ක්‍රම මං කියන්නේ ඒ දේවල් තියෙනවා අනන්‍යතාවයන් පෙරහැරට තියෙන අනන්‍යතාවයන්. ඉතින් අපි කිව්වා මේ සබරගමුවේ සමන් දේවල් තියෙන වෙඩිල්ලක්. වෙඩිල්ල ගහන්නේ කතරගම ඓතිහාසික රුහුණුමා කතරගම දේවල් තියෙන රහස් චාරිත්‍රයක්. දෙවිනුවර උත්පලවන ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ තියෙන අවරිය පන්දම දැල්වීම. ඉතින් මං හිතනවා මේ දේවල් දැන් බොහෝ අය ගවේෂණය කරනවා. දැන් පෙරහැර කොහොමද වෙන්නේ මේව කියලා. ඉතින් ඇත්තටම දැන් නුවර පෙරහැර බලන්න යන අය මේ ගැන මේ දැනුවත් වෙලානේ යන්නේ. ඒකට දැන් වෙඩිල්ල වදිනකොට දන්නවා ඔබ කිව්වාගේ පළවෙනි සූදානම් වෙන්න කියන එක. සා මේ තමයි සුබ මුහුර්තයෙන් සඳගලට පාතබන අවස්ථාව කියලා දැනුවත් වෙනවා. ඉතින් දැනුවත් වෙලා පෙරහැර දැකීමෙන් පෙරහැර කියවද්දී බොහෝ දෙයක් ගන්න පුළුවන් ජීවිතේට. දැන් ඕවා ගැන කතා කරනකොට තව අපිට ඉතුරුලා ඉන්න ඇත්තු කීපයක් ගැන කතා කරන්න. ඒකත් එක්ක මම කැමති මේ සඳගල ගැන කතා කරන්න. අපි දල්දා හාමුදුරුවෝ වන්දනාමාන කරන්න යන්නේ සඳගල මත පාතබල තමයි ඉතුරු පඩිවලට නැගලා දල්දා හාමුදුරුවෝ වන්දනාමාන කරන්නේ. ඇත්තු සඳගල මත පාතබල තමයි හස්තිරාජීන් දල්දා වහන්සේගෙන් කරඬුව රැගෙන මේ පෙරහැර මංගල්‍යයට පිවිසෙන්නේ. මේ සඳගල තමයි හැම දෙයකටම සුවිශේෂී වෙන්නේ. අපේ මිනිස්සුන්ට තියෙනවනේ සිහින. මේ වෙනකොටත් ඇත්තු කිහිපයකට සිහිනයක් තියෙනවා සඳගල මතට පාතබන්න. ඉතින් ඔබ කිව්ව ආකාරයට මේ තමයි දළදා වහන්සේ අපි වඳින්න යනකොටත් දළදා හාමුදුරුවෝ සඳගල මතින් තමයි යන්නේ. එනවා අපි අද්දි එතෙන්ට තුන්ස්ත පහදවාගෙන අපි යනවා දළදා හාමුදුරුවෝ වඳින්න. ඔබ හිතන්න මේ ඇත්තුත් සඳගලට පාතබද්දි කොච්චර හික්මීමකින් කොච්චර සංයමයකින් මේ දේ කරනවද? ඒ දේ හරිම අපූර්වට කරනවා. අවසන් රන්දෝලි පෙරහැරවලදී පාවඩේ හදාගෙන බහිනවා කියන්නේ පාවඩේ මතර පාතබමින් මේ පාතබනවා කියලා කියන්නේ ඒක පුදුම දකින්න ඕන දසුනක්. සහ ඇතන මං හිතනවා ඒ ඇසල පෙරහැරේ තියෙන ස්වර්ණමය සලකුණක් තමයි මේ සඳගල. දැන් ඔබ දළදා වහන්සේ වන්දනාමාන කරන්න යනවා නම් ඔය සඳගලත් බලාගෙනම යන්න. මොකද ඒක හරි සුවිශේෂී. දැන් ඔබට අගයක් දැනේ. අගයක් තේරේ. ඒක අපිට කොච්චර වටිනවද කියලානේ. ඒකට පය තබනකොට තේරේ මේ දළදා කරඬුව වඩම්මගෙන ඉන හස්තිරාජ්‍යත් පා තබන්නේ මෙතනටනේ කියලා. අපිත් පා තබල වඳින්න යන්නේ දළදා හාමුදුරුවෝනි කියලා. හිතට ශ්‍රද්ධාවක් පැහැදීමක් ඒ උරුමය රැකගන්න ගොඩක් වෙහෙසේ. අපි ඊළඟ හස්තිරාජ්‍ය ගැන කතා කරමු. ඒ තමයි පුලතිසි රාජා. ඔව්. පුලතිසි රාජා කියලා කියන්නේ වර්ෂ 2017 දී ලංකාවේ අවසාන හීල අලියරු පරපුරට එකතු වෙච්ච ඇතු තමයි පුලතිසි රාජා. 2017 දී ඒත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් තමයි මියන්මාර් රාජ්‍යයෙන් කර ඉල්ලීමකට අනුව තමයි මේ ඇත්පැටවා ලැබෙන්නේ. ඇත්පැටව ලැබෙද්දී මේ ඇත්පැටවගේ නම තියද්දී දළදා මාලිගාව කෘතගුණ දැක්වීමක් කරනවා. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ තමන්ගේ ජීවිතේ නිජබිමනේ පොළොන්නරුව පුලතිසි කියන පුලතිසි රාජධානිය සිහිපත් වෙනමින් පුලතිසි රාජා කියලා මේ ඇතුට නම් තබනවා. ඒ වගේම සුවිශේෂීතාවයක් තියෙනවා මේ ඇතුට පුළුවන් භාෂා දෙකක් පුළුවන්. දළදා මාලිගාවේ ඇත්ගාලේ ඉන්න තුන් අතර දැන් ඔබ දන්නවා ඉන්දිරාජරත් පුළුවන්. අනිත් ඇතු තමයි භාෂා දෙකක් පුළුවන්
පුළුවන් පුලතිස් රාජා. ඒතර මේ පුලතිස් රාජා බලාගන්නේ සුවිශේෂී හස්තිපාලකවරයෙක්. ඔබට මතක නම් ඒකදන්ත නිලමේ කියලා හිටිය ඇතු. ඒ කියන්නේ දදා මාලිගාව ඇත්ගාලට වාසනාව ගෙන ආවේ ඒ ඇතු ඒකදන්ත දල ඇතෙක් ඒකදන්ත ඇතෙක්. ඒතර ඒ ඇතු බලාගත්තේ මේ අයිවන් මහත්තයා තමයි ලොකු දැනුමක් තියෙන සහ හරි නිහතමානී කෙනෙක්. හරිම නිහතමානීව තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක් ආදරණීය හස්තිපාලකවරයෙක්. මෙතුමා තමයි බාර වෙන්නේ පුලතිස් රාජාව. මෙතුමා දවසක් කියනවා මට මේ අපි හම්බෙච්ච අවස්ථාවක මෙයා හරි වතුරට හරි ආසයි පුලතිස් රාජා. මේ පිට පළාත්වල පෙරහැරවලට ගියාට පස්සේ ඇලක් දොලක් දකිද්දී මෙයාට හරි ආසයිලු යන්න. එක අවස්ථාවකදී මෙයා දන්වල් කඩාගෙන එක අවස්ථාවක වතුරේ ගිහින් තියෙනවා. වතුරේ ගිහිල්ලා තියෙන සතුට වැඩිකමට දල දෙක මෙහෙම ගහලා ඒ කියන්නේ අර දියබුන් ගහන විදියට මේ සෙල්ලම් දාන්න ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අයිවන් මහත්තයා දුවගෙන ගිහින් තියෙනවා. ගිහිල් ඉවර වෙලා මෙයා ලංකාවේ භාෂාවෙන් ඉස්සෙල්ලා කිව්වලා එච්චර ප්‍රචාර දැක්කලා නැහැ. මෙයාට මතක් කරලා තියෙනවා මෙයාත් අර ඒ ආපු හස්තිපාලකවරුන් එක්ක මියන්මාරෙන් ආපු අයත් එක්ක මෙයා මුල් කාලේ කටයුතු කරානේ අයිවන් මහත්තයාත්. ඒතර අයිවන් හස්තිපාලකතුමා ඒ රටේ භාෂාවෙන් මෙයාට විධානයක් කරනවා. ඒ විධානෙ මෙයා ප්‍රතිචාර දක්වනවා. අන්න එදා තමයි දැනගන්නේ මෙයාට භාෂා දෙක හොඳටම පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒක හරි එයා කියනවා ජීවිතේ අමතක නොවෙච්ච සිදුවීමක් කියලා. ඉතින් ඇත්තටම පුලතිස් රාජා අපේ ඇත්ගාලට වාසනාවක් දෑල රාජකාරිය කරනවා. බොහෝ දෙනා බලාපොරොත්තු අල්ලගෙන තියෙනවා. මම හිතන්නේ මෙවර නොවුනත් එළඹෙන අවුරුද්දේ සඳගල මතට ඔබ කිව්වා වගේ සඳගල මතට පාදබන සීනේ ඉන්න තවත් සීන කුමාරයෙක් තමයි පුලතිස් රාජා කියලා කියන්නේ. දරුවෝ වගේ නේද? හරි ආදරේපත්නේ. ඔව්. මිගාර ගැන කතා කරොත්. ඔව්. මිගාර කියලා කියන්නේ වර්ෂ 1999 දී එවකට ජනාධිපතිනි වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමයි මේ ඇත්පටවා පූජා කරන්නේ මිගාර. එතකොට මෛත්‍රී රාජ කියලා කියන්නේ තව නමක් තියෙනවා මේ ඇතුළේ නමක් මෛත්‍රී රාජ කියලා. මෛත්‍රී රාජ කියලාත් හඳුන්වනවා. ඇත්ගාලේ ඉන්න රෝස කුමාරයා තමයි මේ මිගාර. රෝස කුමාරයා. හැබැයි මේ මිගාරට සුවිශේෂීතාවය වෙන්නේ ගෙදර මංගල්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ මද කාල සීමාව ඇසළ පෙරහැර කාලේ සීමාව තමයි දෙන්නේ. ඒ නිසා මෙයාට ඇසළ පෙරහැර මග හැරෙනවා. හැබැයි අනිත් පෙරහැර මංගල්‍ය මේ වෙසක් පොසොන් ඉල්කාර්තික පෙරහැර මංගල්‍ය ඒව දේවල් වලට සම්බන්ධ වෙනවා. සහ පිට තියෙන ප්‍රධාන පෙරහැරවල් තියෙන දේවාල විහාරස්ථානවල දළදා මාලිගාව නියෝජනය කරමින් තමන්ගේ රාජකාරිය ඉටු කරන හරිම දැකුම් කළු ඇතෙක් තමයි මිගාර කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ඇතෙක් ඇතරම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමයි දළදා මාලිගාවට පූජා කරන්නේ. දැන් අපි ඇත්තු ගැන කතා කරා, හස්තින් ගැන කතා කරා, තව කීප දෙනෙක් කතා කරන්නත් ඉන්නවා. දැන් මම ඔබතුමාගෙන් දැක්ක සුවිශේෂී දෙයක් තමයි මේ සේරම මතකයි. මේ නම් ටික මතකයි, දින මතකයි, මේ හස්තින් හිටපු තැන් මතකයි, වෙලා තියෙන දේවල් මතකයි, වෙන්න යන දේවල් මතකයි. කොහොමද මෙච්චර මේ මතක පොත් ටිකක් වගේ? ඇත්තටම මම හිතන්නේ මේ මම ඔබතුමා දවසක හම්බෙච්ච අවස්ථාවේ මම කිව්වා කතරගමදී හම්බෙච්ච වෙලාවේදී මේ අලියතුන්ට ආදරය කරන්න මුල් හේතු සාධක උනේ දෙවියන් උත්පලවන ශ්‍රී විෂ්ණු මහදේවල් හිටි කලන කියන හස්තිය. ඒ හස්තියට තිබිච්ච ආදරය නිසා තමයි අලියතුන් ගන්න පොඩක් හොයලා බලන්න ආවේ. ඊට පස්සේ කරුණු හොයා බලලා අර අලියතුන් තිබිච්ච ආදරය නිසා තමයි ඇත්තටම මට ඉස්සර පුළුවන් ලංකාවේ ඕන අලියෙක් ළඟ තියද්දි කලන අඳුර ගන්න. අද වර්තමානයේ 70000 දෙනා මට අඳුර ගන්න පුළුවන්. සහ අලියේ ඇතුන්නුත් බොහෝ පිරිසක් මට අඳුර ගන්න පුළුවන්. ඒක තමයි ගොඩක් කට්ටිය කියන්නේ අර කතරගම ඔබතුමා මේ පෙරහැර ගමන් කරන කාට නිවේදන කටයුතු කරනකොට එහෙම අපිට ආරංචි කියනවා මේ හස්තින් ගමන් කරනකොට දන්නවලු අසංග දන්නවලු මේ යන්නේ හස්තින් ගැන යනකොට හස්තින් ගැන කතා කරන් දෙන්නේම අසංගටලු. ඔව් අර එක වගේ අලි ඇත්තු කීප දෙනෙකු අලි ඇතින්නෝ කීප දෙනෙකුත් ඉන්නවා. අනිත් අය අතර බහුතරයක් අඳුරා ගන්න හැකියාව තියෙනවා. මේ හස්තින් නිසාම තමයි ජීවිතේ වෙනස් වුනෙත් නේ. ඔව් ඇත්තටම මම හිතන්නේ බොහෝ දේවල් ඇත්තටම වන්තරෝ මේ හස්තීන්ට පින් සිද්ධ වෙන්න අත් දළදා මාලිගාවට ගියත් ලංකාවේ ප්‍රධාන පෙරහැර පැවැත්වෙන විහාර ස්ථාන වලට ගියත් ඇත්තටම හරිම සතුටුයි. නිහතමානී සතුටක් තියෙනවා. අර අලියතුන් නිසා බොහෝ අවස්ථාන මට ලැබිලා තියෙනවා. ඔබ විශ්වාස කරනවාද මට 2023 වර්ෂයේ කතරගම වාසනා අවසන් රන්දෝලියේදී වාසනාව හිමි වෙනවා පරණුව වඩම්මවන්න. මට වාසනාව ලැබුණා ආයිතම් මණ්ඩපයට යන්න. ඒ ඇත්තටම මගේ ජීවිතේ ලැබිච්ච වටිනාම අවස්ථාව. මම ජීවිතේට ඇතෙක් ඉන්න අවස්ථාවේ ආයිතම් මණ්ඩපයට ගිහිල්ලා නැහැ. හැබැයි 2023 වර්ෂයේදී මට ඒ වාසනාව ලැබුණා. ඇත්තටම මම හිතනවා අලියතුන්ට ඒ දක්වපු ආදරය නිසා ලැබිච්ච ඒක සුබාදාමින්මයි. මොකද මට මතකයි බ්‍රිතාන්‍ය පාලකයෙක්ද කොයිද අර හස්තින් මරපු වෙලාවේ ඒ
වලට තාමත් හෙන වදිනවා නම් ඒ සංස්කෘතිය රැකගන්න දෙවරු පවා උඩේ ඉඳන් බලාගෙන ඇති මේ හස්තියෙන් රැකගන්න. මොකද ලංකාවේ තියෙන වටිනාම සංස්කෘතික දේවල්, ඒ කියන්නේ කතරගම ගත්තත් කතරගම ආභරණ රැගෙන යන්නේ හස්තියෙන්. එතකොට කොයි දේ ගත්තත් කරුණුන් වහන්සේලා වඩම්මනේ හස්තියෙන්. මොන පෙරහැර ගත්තත් ඒකේ ප්‍රධාන වෙලා ඉන්නේ හස්තියෙන්. ඒ වටිනාකම් කියන වටිනා තැන්වල වටිනා දේවල් අරන් යන්නේ හස්තියෙන්. අන්න ඒ නිසාම තමයි ඔබටත් මේ දේ ලැබිලා තියෙන්නේ. හැබැයි රාජකාරිය නම් මේක නෙමෙයි. නෙවෙයි. රාජකාරියත් මතක් කරනවා ආයතනයක. ඔය ඇතරම මම හිතන්නේ මේ මගේ රාජකාරී ස්ථානයේ මේ සියලු දේට පරිබාහිරව ඇතරම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩාංශ තමයි මම සේවය කරන්නේ. මම හිතන්නේ ඒ රැකියාව ලැබුණෙත් මගේ වාසනාවට වෙන්නේ නැති. මොකද දවස් 5 රැකියාවක් නෙවෙයි. ඒ කියන්නේ තියෙන ෂිෆ්ට් එකට තියෙන්නේ. එතනම පෙරහැර කාල සීමාවදී මට ගන්න තියෙන අවුරුද්ද ගන්න තියෙන නිවාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ දේ ගන්නවා සහ මගේ මිත්‍රයෝ ඉන්නවා. යාලා දන්නවා මගේ කවරින් එක කරනවා මම යාලගේ කවරින් එක ඊට කලින් කරනවා. එයාට කලින් ඇතරම ඒක තියෙනවා. ඉතින් ඇතරම මේ ඒක හරිම මට රැකියාවත් මම හිතන්නේ මට ලැබුණු වාසනාවන්ත අවස්ථාවක් කියලා මම දකිනවා. දැන් අපි මේ වීඩියෝ එක කරන්න හිටියේ මීට කලින්. හැබැයි අර රාජකාරී මට්ටම් නිසා තමයි අපිට පොඩ්ඩක් පරක්කුනේ මේ වැඩේ කරන්න. ආයතනයට හරි ආදරේනේ. ඔව්. ඒ ආයතනයේ නිසා තමයි අද මේ විදිහට නිදහසේ Tamanට මේ දේවල් විවෘතව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ නිලධාරීන් ඒ ලබා දීලා තියෙන සහයෝගයට අපිත් ඔබතුමාලට ස්තුති කරනවා. මොකද මේ වගේ අයව ඉස්සරහට ගෙනල්ලා අපිට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. අර ඒ කාල සීමාවේදී ඒ කියන්නේ අපි කියන ඇනුවල් ප්ලෑන් එක දාද්දී මට ප්‍රමුඛතාවයක් ලැබෙනවා. මොකද පෙරහැර කාල සීමාවේ මම ඒක එයාලා දන්නවා මම ඒ කාල සීමාව දානවා කියලා. ඉතින් ඇත්තටම මම ඒ සුදුට විශ්වාසවන්ත වෙනවා. ඔවුන් නිසා තමයි මට නිදහසේ ඒ ටික කරගන්න අවස්ථාව ලැබුණේ. බොහොම ස්තුතියි. අපේ සංස්කෘතිය රකින්න වගේම මේ දේවල් ගැන දන්න අවබෝධයක් තියෙන අයට සමාජය තුල කතා කරන්න අවස්ථාව සලසා දෙනවට ඔබට වෙහිවින්ම ස්තුතියි. අලි ගැන කතා කරනකොට හස්තින් ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි හස්තෙක් තමයි කෝට්ටේ රාජා. කෝට්ටේ රාජා ගැන මතක් කරොත් මම හිතන්නේ මෙවර සෙංගරල්පුර දළදා පෙරහැර මංගල්‍යයේ සුවිශේෂීම අවධානයක් දිනාගෙන සිටින ඇතෙක් තමයි කෝට්ටේ රාජා. කෝට්ටේ රාජා වර්ෂ 2009 තමයි ඒත් මියන්මාරයෙන් තමයි රාජකීය තිරණයක් විදිහට එවකට හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මැතිතුමන්ගේ ඉල්ලීම අනුව තමයි මේ කෝට්ටේ රාජා කෝට්ටේ ඓතිහාසික රාජමහා විහාරස්ථානට පූජා කරන්නේ. මේ අවුරුද්දේ බොහෝ දෙනෙකුගේ අලියතුන්ට ආදරය කරන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු වෙලා තියෙනවා අගනුවර අගරජුන් විදියට සලකන මේ කෝට්ටේ රාජා සඳගල මතින් පාතබලා මේ දළදා රාජකාරිය ඉටු කරයි කියලා. ඇත්තට මම හිතන්නේ වසර ගණනාවක ඒ සුබ සිහිනය කෝට්ටේ රාජමහා විහාරාධිපති අතිපූජනීය අලුත්මුල අනුරුද්ධ නායක හාමුදුරුවෝ ඇත්තටම නායක හාමුදුරුවෝ පුදුමාකාර ආදරයක් දක්වන්නේ. නායක හාමුදුරුවෝ කෝට්ටේ රාජට. නායක හාමුදුරුවෝ දකිද්දිම කෝට්ටේ රාජා හොඬවැල උස්සනවා. නායක හාමුදුරුවෝ දකිද්දිම නායක හාමුදුරුවෝ ළඟට ගියාට පස්සේ හස්ති පාලකවරයා ඕනේ නැහැ. ළඟට යනවා. ඊට පස්සේ දන්නවා කෝට්ටේ රාජා දන්නවා නායක හාමුදුරුවෝ හිසතින් එන්නේ නැහැ කියලා. මොනවා හරි අරන් එනවා කියලා දන්නවා. එද්දිම මෙහෙම හොඬවැල උස්සනවා. එතකොටම හරි විශේෂ වෙන්නේ අතින් තමයි නායක හාමුදුරුවෝ මේ සංඥාව දෙන්නේ. දැන් කෝට්ටේ රාජාට කියනවා මෙහෙම හොඬවැල උස්සන්න කියලා. අතින් කියනකොටම මෙයා උස්සනවා. හොඬවැල උස්සනවා. ඇත්තටම නායක හාමුදුරුවෝ පණ වගේ ආදරය කරනවා අපේ නායක හාමුදුරුවෝ. ඇත්තටම නායක හාමුදුරුවෝ අවුරුදු ගණනාවකින් දුටුව ඒ සුබ සිහිනය ඇත්තටම 4 වෙනි කුමල් පෙරහැරේදී ඉටු වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒ වගේම ලංකාවේ විතරක් නෙවෙයි ඇමරිකාවේ ඇමරිකාවේ බලාගෙන ඉන්නවා. මොකද අපේ කෝට්ටේ රාජාගේ හොඳම මිත්‍රයා නාගිත හාමුදුරුවෝ ඇමරිකාවේ වැඩ සිටින්නේ. ඒ වගේම අපේ කෝට්ටේ රාජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලංගම දේවානන්ද අපේ නායක හාමුදුරුවෝ ගොඩාක් ආදරය කරනවා කෝට්ටේ රාජට. ඉතින් ඇත්තටම මේ සිව්දෙනාගේම බලාපොරොත්තු ඉටු වෙයි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. නැදුම්ගමුවේ රාජාගේ පෙනුම තියෙනවා මෙයාට කෝට්ටේ රාජට. බොහෝ දෙනා පොඩි නැදුම් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඇත්තටම මම හිතනවා මේ දළදා පෙරහැරේ තමයි අවස්ථාව ලැබුණේ නැත්තේ. බොහෝ අවස්ථාවල බොහෝ විහාරස්ථානවල ප්‍රධාන විහාරස්ථානවල මේ රාජකාරිය ඉටු කරලා තියෙනවා. ඉතින් බොහෝ අත්දැකීම් තියෙනවා. ඉතින් අත්දැකීම් අරගෙන දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදයෙන් 4 වෙනි කුඹල් පෙරහැරේදී සඳගල මතට පාතපද්දී හෙට දවසේ 4 වෙනි කුඹල් පෙරහැර දවසේ වැඩිම දුරකථන ඇමතුම් සුබ පැතුම් ප්‍රමාණය මං හිතන්නේ කෝට්ටේ අපේ නායක හාමුදුරුවන්ගේ දුරකථනයට ලැබෙයි. ඒ වගේම සුරතල් රාජා කියන්නේ කෝට්ටේ රාජාගේ
සහෝදරයා කෝටරාජ මහා විහාරස්ථානයේ ඉන්නේ. සුරතල් රාජාට දළදා පෙරහර සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ වාර්ෂික මත් සමය ගත කරන නිසා. ඉතින් සුරතල් රාජාත් බොහොම අභිමානවත් වෙයි තමන්ගේ සහෝදරයා සෙන්කඩගල පුරවැසිදී රජ වෙද්දී අගනුවර අග රජුන් අපි බලාපොරොත්තු වෙනවා 4 වෙනි කුමල් පෙරහැරේදී සෙන්කඩගල පුරවැසිදී රජ වෙයි කියලා. හරිම සුවිශේෂී අවස්ථාව හිමි වෙයි. ඒක ඔබට බලන්න පුළුවන් වෙයි. හරි වාසනාවන්තයි. ඒ වගේම තමයි මේ අවුරුදු 25කට පස්සේ දල්දා වහන්සේ කරඩුව වඩම්වන්න අවස්ථාව හිමි වුණ සඳගල මතට පා තබන අවස්ථාව හිමි වුණ ජනරාජ හස්තිය. රටම කතා කරපු හස්තියෙක්. ඔව්. ඔබට මතක නම් වර්ෂ 1978 ලංකාව ජනරාජ දිනයක් බවට පත්වෙච්ච දවස. මේ ජනරාජ දිනයක් පත්වීම උණු අවුරුද්දට අවුරුදු 10ක් ගෙවුණු තැන වර්ෂ 1988 එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් මේ ජනරාජ දිනය මතක් වෙන්න දිනය සිහිපත් වෙන්න දෙහිවල සත්තුද්‍යානයේ හිටිය මේ ඇත්පැටවා. එතකොට මේ ඇත්පැටවාගේ නම ජනරාජ නෙවෙයි අරිට්ට. ඔව් ජනරාජ මේ අරිට්ට තමයි ජනරාජවරු පරිවර්තනය වෙන්නේ. 1988 තමයි මේ ඇතු පූජා කරන්නේ දළදා මාලිගාවට ජනරාජා විදිහට. ඊට පස්සේ දළදා මාලිගාවේ ඉන්න ලංකාවේ ඇතෙක් වර්ෂ 2000 දී පෙරහැර කරඬු වඩමුවනවා. ඊට පස්සේ ඔබ දන්නවද මේ ඇත්ගාලින්න දඩබ්බරයා වෙන්නේ ජනරාජ. දඩබ්බරයා. අපි හැමෝම ආදරයට කියන්නේ ඉතින් දඩබ්බරයා කිහිපයක් තියෙනවා. ඊට පස්සේ අර දෙවන කුඹල් පෙරහැර දවසේ බොහෝ දෙනෙකුට පණිවිඩයක් දුන්නා. වෙලාව වෙනකන් ඉවසලා ඉන්න. අනිවාර්යයෙන්ම. වෙලාව වෙනකන් ඉවසලා ඉන්න. 10 මට මේ ජනරාජගේ හස්තිපාලකතුමා නිහල් මහත්මයා මේ අවුරුද්දෙම මට හම්බෙනවා පෙරහැර මංගල්‍යකදී. මේ දෙවිනුවර සේපාලිකාරාමේ කියන පොසොන් පෙරහැර මංගල්‍යයට ආපු වෙලාවේ මං අහනවා ඇතාට මේ සැරේ අවස්ථාවක් ලැබෙයිද කියලා. නිහල් මහත්තයා හරි අපූර්ව උත්තරයක් දුන්නේ. වෙලාවයි. වෙලාව ආවම අපි කරමු. ඔන්න උත්තරේ. කොහොමද? වෙලාව ආවම අපි කරමු. බලාපොරොත්තුව තිබුණා. මං හිතන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. සුවහසක් අලි ඇතුන්ට ආදරය කරන බොහෝ දෙනෙකුගේ ඇස්වලට කඳුලක් සතුටු කඳුලක් එක් කරමින් මෝගට සිනහගවක් එක් කරමින් ජනරාජා සඳගල මතට පා තැබුවා. ඇතරම ඒ සියලු දේම දළදා ඒ පෙරහැර මංගල්‍ය කුමල් පෙරහැර ඉවර වෙලා Tamanට පැවරුණු දළදා රාජකාරිය අකුරට මිටු කරලා තාමත්ම පරිණත ඇතෙක් විදිහට ඒ දළදා රාජකාරිය ඉටු කරා ජනරාජා. හරි සුවිශේෂී සමාජ මාධ්‍යම කතා කරපු හස්ති රාජෙක් වාසනාවන්ත හස්ති රාජෙක් බවට අවසානයේදීපත් වුණා. ඒකත් එක්කම අපිට කතා කරන්න තියෙනවා සින්දු. ඔව්. සින්දු ගැන කතා කරද්දී අපිට අනාවකයක් පළ කරන්න පුළුවන්. ලංකාවේ මතුද යම් දවසක උසම ඇතුවවට පත්වන්නේ සින්දු. ඒක හරි සුවිශේෂී. ඒ ලක්ෂණ දැන් පෙන්නුම් කරමින් තිබෙනවා. සහ වාසනාවන්ත ඇතෙක්. වර්ෂ 2006 දී නොවැම්බර් මාසේ තමයි මේ ඇතු මෙලොව එළිය දකින්නේ. ඊට පස්සේ වර්ෂ 2009 දී තමයි අගෝස්තු මාසේ ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන්නේ. මේ ඇතු පූජා වෙන්නේ මල්වතු පාර්ශවයට. මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ තමයි මල්වතු පාර්ශවයට තමයි පූජා වෙන්නේ. ඒතර මේ ඇතු උපතින්ම ඒකදන්ත නෙවෙයි. උපතින්ම ඒකදන්ත නෙවෙයි. ඒකදන්ත කියලා කියන්නේ ප්‍රේක්ෂකයන් මේ තනි දලේ තියෙන නිසා. මේ ඇතු වම් දල තියෙන්නේ. වම් දලේ තියෙන්නේ. එතකොට මේ යම් අනතුරකින් තමයි මට එක දලක් අහිමි වෙන්නේ. හැබැයි පුදුමයි කියලා කියන්නේ ඊට පස්සේ එක දලයකට සීමා වෙනවා. මේ දලේ ඉන්නේ නැහැ. කුරුණෑගල රිදී විහාරේ තමයි මෙයා කල් ගෙවන්නේ මල්වතු පාර්ශවයේ. ඇතරම මෙයා වාසනාවන්ත වෙනවා 2023 දී පෙරහැර මංගල්‍යයේදී පෙරහැර කරඬුව ගෙඩිගිට වඩම්මන අවස්ථාව තියෙනවානේ. ගෙඩිගිට වඩම්මනවා. මෙයා වඩම්මනවා. ඉතින් ඇතර මම හිතන්නේ ඒක මට ලැබුණු ලොකු වාසනාවක්. ඇතර මම හිතනවා අනාගත පෙරහැර අපේ පෙරහැර සංස්කෘතියේ ඉන්න තේජවන්තම ඇතෙක් බවට පත් වෙයි. ලංකාවේ ඒකදන්ත ඇතු දෙන්නයි ඉන්නේ. මේ වම් දල ඒකදන්ත ඇතු සින්දු, දකුණු දල ඒකදන්ත ඇතු රාම කියලා ඇතෙක් ඉන්නවා. ඒ ඇතා හරි පරිණතයි. මේ ඉන්නේ සින්දු. ඇතරම දැන් සින්දු ඇතරම අපි මුලින් පටන් ගන්නදී කිව්වේ මේ අනාගතේ බොහෝ පෙරවන් සලකුණු පෙන්눔 කරමින් ඉන්නවා. ඉතින් හරි වාසනාවන්ත ඇතෙක් තමයි සින්දු. නුදුරේදීම ගොඩක් කට්ටිය වැඩියෙන්ම කතා කරලා ගනි සින්දු ගැන නේද? ඔව්. ඉතින් මේ අපිට තව ඉතුරුලා ඉන්නවා රාජු. ඔව්. රාජු ගැන මතක් කරමු. ඔව්. රාජු කියලා කියන්නේ සින්දුත් එක්කම දළදා මාලිගාවේ පූජා කර අස්ගිරි පාර්ශවයට පූජා කර පින්නවලදී උපන්න පළවෙනිම ඇත්පැටව. පළවෙනිම පුංචි ඇතින්නට සහ නීලගිරි හස්තියාට දාව තමයි මේ ඇතු මෙලොව එළිය දකින්නේ. ඉතින් ඇත්තරම වාසනාවන්ත ඇතෙක්. වර්ෂ 2006 දීම තමයි
මේ ඇතුත් ඉපදෙන්නේ වර්ෂ 2009 තමයි අගෝස්තු මාස තමයි මේ ඇතු පූජා කරන්නේ දළදා මාලිගාවට. ඉතින් මේ දෙන්න ඇත්තරම හරි මේ දෙන්නගේ ඉතිහාස දන්න අය දන්නවා මේ දෙන්න ගිහිල්ලා ඇතුළටම කියලා වැඳලා තියෙනවා. දළදා මාලිගාවේ ඇතුළට ගිහිල්ලා වන්දලා තියෙනවා. ඒ තරම් පොඩි කාලේ තමයි පූජා කරන්නේ. හරි සුවිශේෂී වාසනාවන්තයි පින්වන්තයි. පින්වන්තයි. ඉතින් ඇත්තරම රාජු කියලා කියන්නේත් අනාගත උරුමකරුවෙක්. දල පිහිටීමත් එක බලද්දි පොඩ්ඩක් ඉන්දිරාජගේ ගති ලක්ෂණ තියෙනවා. ඇත්තරම දැන් මේ ඇතරම මේ පසුපෙළ අනාගත උරුමය දෝතින් දරා ගනීවි. ඉතින් ඇතරම අස්කිරි මල්වතු පාර්ශව දෙක තමයි නියෝජනය කරන්නේ. මේ රාජු අස්කිරි පාර්ශවයට තමයි අයිති. හැබැයි මේ සියලු දෙනා දළදා මාලිගාවේ ඇත්ගාල විදියට සිටිනවා. ඉතින් දළදා මාලිගාවේ නියෝජනයක් විදියට. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි අපිට කතා කරන්න තව සුවිශේෂී හස්ති රාජයෙක් ඉන්නවා. ඒ තමයි තායි රාජා. තායි රාජා ගැන මතක් කරොත්. ඔව්. වර්ෂ 1986 දී තායිලන්තයෙන් එවකට භූමිපෝල් රජතුමා තමයි රාජකීය තිළිණයක් විදිහට ඇත්පටවා පූජා කරන්නේ. මේ ඇතු විජයරාජා විදිහටත් හඳුන්වනවා. නම් දෙකක් තියෙනවා. විජයරාජා. තාමත්ම දැකුම් කළු ඇතෙක් තායි රාජා කියලා කියන්නේ. තව සුවිශේෂීතාවයක් තියෙන්නේ මෙයාට අතන මිගාර වගේ තමන්ගේ ගෙදර මංගල්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. වාර්ෂික මද සමය ගත කරනවා මේ පෙරහැර කාල සීමාවේ. පෙරහැර කණුඩු වඩමෝල තියෙනවා. වර්ෂ 2003 දී හෝ ඒ වගේම පොසොන් පෙරහැර, වෙසක් පෙරහැර, ඉල් කාර්තික පෙරහැර මංගල්‍යවලදී ඒ රාජකාරී කරනවා. ඉදිරියට දිගු දල දෙකක් තියෙන්නේ. අර මං කිව්වේ කතරගම වාසනාගෙන් පස්සේ කතරගම දේවකාරිය කරන්න පුරුදු කෙනෙක් තමයි තායි රාජා. පුරුදුකාරයෙක්. ඉතින් තායි රාජා කියලා කියන්නේත් තායිලන්තයෙන් ලැබුණු සුවිශේෂී තිරිලයක්. තායි රාජා ලැබුණාට තායිලන්තයෙන් ලැබුණු තවත් ඇතෙක් අපිට අහිමි වුණා මුතු රාජා. හැබැයි මං හිතන්නේ තාමත් මාදරෙන් තායි රාජාව දැක බලා ගන්නවා. ඉතින් මං හිතන්නේ දළදා මාලිගාවට අපි ස්තුතිවන්ත වෙනවා ඇත්ගාලේ ඉන්න සියලු දෙනාටම. අධිකාරු දීවල නිපුමා සහ ප්‍රදීප් නිප්‍රාණ අපේ ඇත්ගාලේ ආලියතුන් විභාරකාරීත්වයේ තියෙන. ඒ ඇත්තරම අපි ස්තුතිවන්ත වෙනවා රටේ කීර්තිය හඳා පවතින්නේ අලියතුන්ට දක්වන ආදරය සෙනෙහස මතයි. මේ දේවල් රැකගමු. මේ තමයි අපේ සංස්කෘතිය. දැන් මෙච්චර දේවල් කතා කරනකොට මේ හස්තීන් ගැන කතා කරනකොට හැම හස්තියෙක්ගේම පිටිපස්සට තියෙනවා රාජ කියන නම. මියන් රාජා, පුලිතිසි රාජා, සිංහ රාජා, ඊට පස්සේ ඉන්දි රාජා, ඊට පස්සේ රාජු, ඊට පස්සේ ජන රාජා, ඔක්කොටම රාජා. නැතුන්ගමුවේ රාජු. මොකද ඒ වගේ ප්‍රබල නමක්. දැන් මං හිතන්නේ අර බෝසත් රාජාගෙන් පස්සේ අර රාජරත් කරන ගෞරවයක් විදිහට ඒ නම එකතු කිරීමක් කරනවා වෙන්න ඇති. අවුරුදු 50ක් අඩ සියවසක් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් දළදා රාජකාරී කරපු රාජව කවමදාකවත් කිසි කලක කිසි විටක පැහැර සංස්කෘතියෙන් අමතක කරන්න බෑ. ඒ නිසා වෙන්නේ නැති ඒක යුතුයකමක් ගෞරවයක් විදිහට වෙන්නේ නැති අනිවාර්යයෙන්ම රාජ කියන නම භාවිතා කරන්නේ. ඒ කාලේ බොහෝ දෙනෙකු ඇඬුවා මේ රාජ නැති වෙලාවේ. හරි ආසයි මේ වෙලාවේ චුට්ටක් අපි රාජ ගැන මතක් කරමු. ඒක මම හිතනවා අපි හස්තින් සියලු දෙනා ගැන මතක් කරා. දළදා හාමුදුරුවෝ වඩම්මපු සියලු දෙනා ගැන මතක් කරා. ඒ යුතුයකම අපි ඉටු කරා. හැබැයි අවුරුදු 50ක් පුරාවටම මේ දළදා මාලිගාවේ දන්තධාතුන් වහන්සේ වඩම්මපු හස්ති රාජයා ගැන අපි මේ වෙලාවේ මතක් කර යුතුමයි. 1913 වගේ මම හිතන්නේ මේ රාජ ගැන මතක් කරද්දී මතක් කරන්න ඕන නිරංජන විජේරත්න හිටපු දීවල් නිලතුමන්. එතුමන් මතක් කරනවා රාජ ගැන. එතුමන් කියනවා මම හිතන්නේ 1913 මන්නාරම එරාවුල් ප්‍රදේශයේ තමයි මුස්ලිම් ජාතිකයෙක් තමයි මේ ඇතු අල්ලාගන්නේ. ඒ සමගම ස්කන්ධ කියලා ඇතෙකුත් ගන්නවා. එතකොට මේ ඇතුන් දෙන්නම මාම්පිටිය දිසාවේ ගන්නවා. අරගෙන දැක බලාගෙන අවසානයේදී දළදා මාලිගාවට පූජා කරනවා. 1937 තමයි පූජා කරන්නේ. පූජා කරලා 1937 ඉඳලා 1987 දක්වා මේ දළදා මාලිගාව වෙනුවෙන් තමන් මම හිතන්නේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන්ම මෙලොව එළිය දැක්ක කෙනෙක් වෙන්න ඇති රාජාට. අනිවාර්යෙන්ම. දළදා හාමුදුරුවෝ වෙනුවෙන්. අනිවාර්යෙන්ම. එච්චර කාලයක් පුරාවටම. ඔය විශ්වාස කරනවාද රංජන විජේරත්න දිවනලිතුමා කියනවා එක අවස්ථාවක ඇත්ගොව්ව නැතුව ඇත්ගොව්ව රෝගී වෙනවා. ඇත්ගොව්ව නැතුව දළදා පෙරහැරේ ගියා. මේ රාජා දෑල දෙපැත්තේ ඇත්තු දෙන්න තියාගෙන ගියා. බිහින් තියනවා. ඔය හිතන්න ආයිත්තම් මණ්ඩපයට ගිහිල්ලා ඒ රාජක හැබැයි දිවනලිතුමාට ගොඩක්ම සමීපයි මේ ඇතු. එතකොට ගිහිල්ලා අවසන් කරලත් ඇවිල්ලා ඇඳුම් ආයිත්තම් පවා ගලවන්න අවස්ථාවට තිහින් තියෙන දිවනලිතුමා. ඇතර මම හිතන්නේ මේ අවස්ථාව. ඒ වගේම 1900
59 අලිකුලප්පුව එද්දි බොහෝ දෙනා කතා කරද්දි ඔබ ඒ වෙලාවේ නිසල්මන්ව හිටපු කෙනෙක් තමයි බොහෝ දෙනා හිස ලූලු අත දුවද්දී රාජා තමන්ගේ වගකීම වෙනුවෙන් හිටපු කෙනෙක්. ඇතරම ඒ වෙලාවේ ඒ පරිණතභාවය වෙන්න ඇති. ඊට පස්සේ බොහෝ අවස්ථාවල කියනවා මේ දිවනතුමා මතක් කරනවා සිරිමල් වත්තේ මේ නාන්න ගෙනිච්ච අවස්ථාවක මෙයා කුලප්පු වෙලා තියෙනවා. ගස් කොළන් ඔක්කොම කඩලා දාලා තියෙද්දි දිවනතුමා යනවා. ගියාට පස්සේ වගේ වගක් නැතුව මුකුත් උනේ නැති ගානට දිවනතුමාලට ඇවිල්ලා තියෙනවා. රාජා කිසි දෙයක් උන්නේ නැති ගානට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ දිවනතුමා කියනවා හරි අපූර්වට එක අවස්ථාවක මේ මෙයාට බෙහෙත් කරද්දී බෙහෙත් දෙන්න මෙයා බොන්න කැමති නෑ. මෙයාට කරනවා කියන්නේ මෙයා නාන්න යන පාරේ කඩවල් කිහිපයක තියනවලු මේ පාන් වල දාලා තියනවලු මේ බෙහෙත් දෙද්දී රාජා අද කෑවට පස්සේ දන්නවා මේක බෙහෙත් දුන්නේ කියලා. අනිත් එදාට ඒ කණේ මුදුනොත් කන්නේ නෑ. එතකොට මෙයා වෙනද මේ කඩ දිවනතුමා මේක මේ අර පොඩි සම්ප්‍රයෝගයක් දාලා වෙන කඩ මාරු කරනවා. එහෙම තමයි මේ දීලා තියෙන්නේ. කොහොමද තේරෙන්නේ තේරෙන්නේ? එතකොට මේ දිවනතුමා මම හිතන්නේ 1985 තමයි පත් වෙන්නේ. එතකොට ඊට පෙර අවුරුද්දහ හිටියේ එතුමගේ තාත්තා. එතුමා එද්දි මේ රාජා මෙයාට මේ දිවනතුමාට ගොඩක් සමීප වෙලා තියෙනවා. ඒ කියන්නේ පසුවෛද්‍යවරුත් ලං වෙන්නේ නැති අවස්ථාවක මෙතුමා ළඟට ගිහිල්ලා ඒ ප්‍රතිකාර කරන්න පවා ලං වෙලා තිබෙනවා. ඒ වගේම තව එක සිදුවීමක් කියන්න ඕන 1986 වර්ෂයේදී ජාතික වස්තුවක් බවට පත් වෙනවා. 1986 වර්ෂයේදී ඒකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙතුමා මේ ඇතු ජාතික වස්තුවක් බවට පත් වෙනවා. ඔබ විශ්වාස කරනවාද 1988 ජූලි මාස 16 වෙනිදා ජීවිතෙන් සමුගන්නවා. පෙරහැරට මාස දෙකක් තියෙද්දි. පෙරහැරට මාස දෙකක් තියෙද්දි 1987 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙච්ච අනතුරක් වෙනවා මෙයාට. හස්තිපාලතුමා ජීවිතෙන් සමුගන්නවා. මෙයා තුවාල සහිතව වාහනයක් තමයි මෙයාගේ මේ අනතුර ලක් වෙන්නේ. මෙයා කිසිම කෙනෙක් නැතුව මෙයා එනවා දුවගෙන දළදා මාලිගාවට. ඒතර පොලිසියෙන් කියනවා දිවනතුමාට කතා කරලා මේ ඇතෙක් එනවා කියලා. ඒතකොට දළදා මෙයා යනවා දිවනතුමා යනවා බලන්න. ඒතකොට මෙයා ගිහිලා ගේට්ටුව අරිනවා. ඇතා එනවා. ඊට පස්සේ ඇතා ඇවිල්ලා යම්කිසි හෙන්ඩුවක් නැතුව වෙන හෙන්ඩුවක් ගෙනල්ලා කොහොම හරි ඇතාව ගහක දාගන්න තරම් සමීපතාවයක් තිබුණා දිවනතුමාට. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ 1988 තමයි ජූලි මාස 16 වෙනිදා මේ නික්ම යන්නේ. ඔබ හිතනවාද පෙරහැරට මාස දෙකක් තියෙද්දි. ඒතර 87 වඩම්මනවා. හරිද? එතකොට 87 වඩම්මලා මෙයා ඉද්දී මෙයාට බෙහෙත් කරන්න අර කොටන් වලින් දාලා මෙයා උස්සනවා. උස්සලා දොඹකරයක් මාර්ගයෙන් ගෑනලා එහෙම තියෙද්දී මෙයා ඉද්දී දිවනතුමා සමන් රාජව ගෙනනවා නුවර. සමන් රාජ ගෙනල්ලා මේ ගැට ගහලා ඉන්නවා මෙයා දකින්න. මෙයාට ලොකු වේදනාවක් එනවා. මට මේ අවුරුද්දේ දළදා පෙරහැර කරන්න බැරි වෙනවා කියලා. ඒ දුකයි අර අනතුර ලක් වෙච්ච ඒ වේදනාවත් එක්ක ආපු අවස්ථාවේ හෘදයාබාධකින් තමයි මෙයා නික්ම යන්නේ. සමන් රාජව දකිද්දි මෙයාගේ ඇස්වල කඳුළු දැක්කා කියලා දිවනතුමා කියනවා. මොකද සමන් රාජ ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ රාජකාරිය කරන්න කියන දේ මෙයාට දැනෙන්නේ නැති. ඒ නිසා 1900 ජාතික වස්තුවක් අපිට අහිමි වෙනවා. ඉතින් ඔබ විශ්වාස කරනවද දළදා මාලිගාවේ සිංහාසන මන්දිරය හදන්න තියපු තැන සිංහාසනේ තියන්න තිබු තැන තමයි ඔය දැන් රාජා ඉන්නේ. හිතන්න රජුගේ සිංහාසනය කියලා තියන්න තිබුණු තැන තමයි වෙන රාජකීයතුමාගේ අර ඔටුන නැති වුණාට පස්සේ මේක ආරක්ෂාව නැති නිසා ගේන්නේ නැහැ. ඒ නිසා සිංහාසන මන්දිරය තමයි අද වර්තමානයේ ඒ රුව තියෙන්නේ. කොච්චර වාසනාවන්තද? කොච්චර පින්වන්තද? 800 වසක් පුරාවටම දළදා හාමුදුරුව වඩම්මපු රාජු හස්තිරාජයා පාවඩේ දවල පාවඩේ දානතුරු ඔසවාගත්ත පාදය විමත යන්නේ නැහැ. ඒ වගේම පාවඩ මතින් ගමන් කරනවා. එදා 1900 නුගවෙල නිලමතුමාගේ කාලේ දියවන නිලමතුමාගේ කාලේ ක්වීන්ස් හෝටලේ ළඟදී මේ ඇතා යන්නේ නැහැලු. මොකද කියලා බැලුවලු. බඳපටියක් ලිහිලා. ඒ බඳපටිය ලිහිච්ච දේ දැන්ලා සිටිනා තමයි මෙයා ගිහින් නැත්තේ. නුගවෙල දියවනතුමා ඇවිල්ලා බලලා තිනවා මේ මොකද මේ යන්නේ නැත්තේ කියලා. එතකොට තමයි තේරලා තියෙන්නේ බඳපටියක් ලිහිලා. එතරම් තේරීමක්, එතරම් දැනීමක්, එතරම් මම හිතන්නේ අපි ඒකයි කිව්වේ දළදා හාමුදුරුව වෙනුවෙන්ම ඉපදෙච්ච බෝසත් ඇතෙක් තමයි රාජයා. රැකින්න මේ අපේ හස්තීන්, මේ තමයි අපේ උරුමයන්, මේ තමයි අපේ වස්තුව. මේ දේවල් අපි තර්ක කරන්න, බැනගන්න, මතපල කරන්න නෙමෙයි තියෙන්නේ.
මේ හස්තෙන් අපි කොහොම හරි රැක ගන්න ඕනේ. මොකද විදේශීය රටවල් වලින් බලාගෙන ඉන්න නිතරම අපේ සංස්කෘතියට පහර එල්ල කරන්න. එදා ඉඳන්ම අද වර්තමානයේ දක්වාම සිද්ධ වුණේ පරදේශකාරීන් විසින් අපේ රටට හැම වෙලෙම පහර එල්ල කරපු එක. අපේ සංස්කෘතියට පහර එල්ල කරපු එක. අපේ වටිනා කියන උරුමයන් අපිට නැති කරපු එක. හැබැයි මේ තමයි දළදා මාලිගාව, මේ තමයි දළදා වස්තුන්, මේ තමයි දළදාව රගෙන යන අපේ සම්පත් ටික මේ රැක ගන්න ඕනේ. මේ හස්තින් ටික අපි රකින්න වෙහෙසෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ. නේ? ඇත්ගාලේ හස්තින් ගැන අපි කතා බහ කරනකොට අපිට මතක් වෙනවා සුවිශේෂී අලි තුන්දෙනෙක්ව. ඒ තමයි කණ්ඩුල, නාලක, ඒ වගේම තමයි කදිරා. නාලක ගැන මතක් කරොත්. ඔව් වර්ෂ 1988 එවකට ජනාධිපති ප්‍රේමදාස මැතිතුමන් තමයි මේ හස්තිය පූජා කරන්නේ ශ්‍රී දළදා මාලිගාවට. සුවිශේෂතාවය වෙන්නේ මේ හස්තියටත් ගෙදර මංගලයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. මොකද වාර්ෂික මද සමය ගත කරන නිසා සෙංගරගල්පුර දළදා පෙරහැර මංගලයට සම්බන්ධ වෙන්න අවස්ථාව අහිමි වෙනවා. සතර මංගල්‍යවලදී ඒ හිමි වෙන අවස්ථාවලදී ඒ පෙරහැර මංගල වලට සම්බන්ධ වෙනවා. සහ ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල මද කාල සීමාව අවසන් වෙලා පෙරහැර මංගල වලට සම්බන්ධ වෙනවා. නාලක කියලා කියන්නේ හරි තේජවන්ත හස්තියෙක්, ගෝමර තිබෙන තාමත්ම තේජවන්ත හස්තියෙක්. ඉතින් දළදා මාලිගාවට ඉන්න තේජවන්ත හස්තියෙක් තමයි නාලක කියලා කියන්නේ. කදිරා අලියා ගැන. ඔව්. වර්ෂ 1986 දී මේ ඇතු විශේෂ වෙන්නේ ස්වාමින් වහන්සේ නමක් තමයි පූජා කරන්නේ. මේ කදිරව. අනෝමදස්සී කියන අලුත් නුවර අනෝමදස්සී කියන නායක හාමුදුරුවෝ කෙරමිනියේ රාජමහා විහාරස්ථානයේ හාමුදුරුවෝ තමයි මේ ඇතු පූජා කරන්නේ කදිරා. කදිරා සුවිශේෂ වෙනවා. මේ කදිරත් එක්කම තව ඇතින්නක් පූජා කරනවා සීතා කියලා. දළදා මාලිගාවට. මේ ස්වාමින් වහන්සේ දළදා මාලිගාවේ ඇත්පන්තියට කදිර සමගම සීත කියලා ඇතින්නක පූජා කරනවා. එන කදිර කියන්නේ තව සුවිශේෂ වෙන්නේ කදිරටත් මේ පෙරහැර මංගලයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් වාර්ෂික මත සමය ගත කරන නිසා දළදා පෙරහැර මංගල කාල සීමාවේ දළදා මාලිගාවේ සතර මංගල්‍ය වලට තමන්ට හිමි වෙන අවස්ථාවේදී සම්බන්ධ වෙනවා. සහ ලංකාවේ තමන්ට හිමි වෙන يعني පිට පළාත්වල පෙරහැර මංගල වල සම්බන්ධ වෙනවා මද කාල සීමාව අවසන් කරලා. කදිර නාලක වගේම තමයි කණ්ඩුලටත් අවස්ථාව හම්බෙන්නේ නැහැ. වර්ෂ 1978 හිටපු දියවඩන නිලමේ නිරංජන විජේරත්න නිලමේතුමන්ගේ පියා නිශංක පරාක්‍රම විජේරත්න නිලමේතුමා තමයි මේ ඇතු මේ හස්තිය පූජා කරන්නේ. වර්ෂ 1978 කණ්ඩුලත් විශේෂ වෙන්නේ මේ හස්තියටත් පෙරහැර මංගලයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දළදා පෙරහැර මංගලයට පෙරහැර මංගල ඇත්ගාලේ ඉන්න ජේෂ්ඨ හස්තියෙක්. ඉතින් ඇත්තරම තේජවන්තයෙක්. ඇත්තරම ඉතින් දළදා මාලිගාවේ ඉන්න ඇත්ගාලේ ඉන්න හස්තීන් තුන්දෙනාටම තමන්ගේ පෙරහැර මංගලයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි මෙයාට සතර මංගල්‍ය තිබෙන පෙරහැර මංගල්‍යවලදී සතර මංගල්‍ය නියෝජනය කරමින් පැවැත්වෙන අවස්ථාවවලදී අවස්ථාව ලැබෙන ආකාරය සම්බන්ධ වෙනවා සහ ලංකාවේ අනිකුත් පෙරහැර මංගලවලට සම්බන්ධ වෙනවා. අපේ රටේ සංස්කෘතිය විදහාපාන්න අපේ රටේ සංස්කෘතිය රැකගන්න ඉන්න හස්තින් ගැන තමයි අපි කතා බහ කරේ. හස්තින් ගැන කතා කරාට අපි කැමති කතා කරන්න හස්තින් පාලකතුමන්ලා ගැන. ඒ අයට කොයි වගේ සේවයක්ද විය යුත්තේ මේ රටේ? ඇතරම කතා කරම යුතු මාතෘකාවක්. මෙරට පෙරහැර සංස්කෘතිය හැඩ කරන්නට තිරය පිටුපස ඉන්න නිහඬ වීරයෝ පිරිස. මොකද පෙරහැ අලියෙක් ඇතෙක් පෙරහැරේ අරන් යනවා කියලා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. දෙනෝ 1000ක් බලාගෙන ඉද්දි මේ සියලු දෙනාගේම අවධානය තියෙන අවස්ථාවක ඇතෙක් අලියෙක් පෙරහැරේ ගමන් කරනවා කියලා කියන්නේ ලොකු බාරදුර වගකීමක්. අනිවාර්යයෙන්. ඒ බාරදුර වගකීම තව දෙයක් කියන්න ඕන. සුළු වරදක් වුණොත් චුට්ටක් එහා මෙහා ගියොතින් ජීවිත අවධානම දක්වා ලබන්න ලක් වෙන්න සිද්ධ වෙනවා. ජීවිත අවධානමක් තියෙනවා. ඒ සියලු දේත් අරගෙන දරුවන්ට වගේ ආදරය කරන හස්තිපාලකවරු, ඒ කියන්නේ මේ අලියතුන්ට ආදරය කරන හස්තිපාලකවරු ඇත්තරම පෙරහැර සංස්කෘතිය හරි අභිමානයක් යුගලපද තියෙනවානේ. වාසනා අජිත් මාමා, සිංහරාජ ජයන්ත මාමා, ඒ වගේම යකල ගජබා රත්නායක මාමා, එතකොට කල්ලියේ කණ්ඩුල උපුල් මහත්තයා, ඒ වගේ බොහෝ පිරිස අනිත තරහ වෙන එක නැහැ, නම් ගොඩක් තියෙනවා. ඒ වගේ බොහෝ අය ඉන්නවා. ඇතා කියවෙද්දි හස්තියා කියවෙද්දි අනිත් නම කියවෙනවා. සහ අනිත් අය දකින්නකොටම හස්තිපාලකය දකිනකොට අලිය මතක් වෙනවා. ඇතා මතක් වෙනවා. ඉතින් මං හිතනවා මෙරට පෙරහැර සංස්කෘතිය හැඩ කරන්න ඉන්න සහ පෙරහැර බොහෝ තැන්වල
අපි ඉල්ලීමක් කරනවා මේ හස්තිපාලකවරුන්ට වෘත්තීය ගරුත්වය ලබා දෙන්න. ඔවුන් කරන්නේ වටිනා වෘත්තියක්. වටිනා භාරදූර වගකීමක්. ඒකට පෙරහැර සංස්කෘතියට කරන්න තියෙන උපරිම පෙරහැර සංස්කෘතියට පණ දෙන මිනිස්සුયો ටික. ඒ නිසා අපි කියනවා ඉල්ලීමක් කරනවා මේ ගෞරවනීය මිනිසුන්ට වෘත්තීය වටිනාකමක් ලබා දෙන්න. අන්නේ වෘත්තීය වටිනාකම ලබා දෙද්දී පෙරලා මොවුන්ගෙනුත් ඒ තියෙන අභිමානය ගොඩනැගේවි. ඒ නිසා තව දෙයක් ඉල්ලීමක් කරනවා. පෙරහැරකට ආවට පස්සේ හස්තිපාලකවරුන්ට ගෞරවාන්විතව සලකන්න කියන ගෞරවනීය ඉල්ලීම කරනවා. ඔබ විශ්වාස කරනවද? කතරගම වාසනාව මේ වෙනකොට දැන් ඉන්නේ සෙන්ගටගලපුර. ඇතු ඉන්නවා. ඒ ඇත්ගාල වටේටම විශේෂ ආරක්ෂාවක් දාලා තියෙනවා. සියලු දේ සම්පාදනය කරලා තියෙන්නේ. හැබැයි කතරගම වාසනාව ළඟින් අජිත් මාමා යන්නේ නැහැ. හෙල්ලෙන්නේවත් නැහැ. හෙල්ලෙන්නේ නැහැ. අජිත් මාමා ඔබ දකින්නවාද අර කියනවා ඉස්සරහ මෙම් ගලවන්න පුළුවන් ඇඳට කියනවා බූරු ඇඳ කියලා. අර දිගාරින්න පුළුවන් ඇඳ එයින් ඇඳක් ගෙනල්ලා ඇතු ළඟ තියාගෙන ඉන්නවා. කොච්චර රකින්නවද? ඔව් සමහර හස්තිපාලකවරු අලි ළඟ පැදුරක් එලාගෙන අලියාගේ ළඟ එක්කෝ ලොරියට ලොරිය තට්ටුවේ ගහක් යට ඉන්නවා. අපි ඉල්ලීමක් කරනවා හස්තිපාලකවරයෙකුට තිලිනයක් දෙන්න පුළුවන් නම් මතක හිටින තිලිනයක් දෙන්න පුළුවන් නම් අර අජිත් මාමාගේ ඉන්න දෙයක් වගේ දුන්නොතින් බූරු ඇඳක් දුන්නොතින් සහ බූරු ඇඳක් දැන් තව වරද්දක් දෙන්න පුළුවන්. අපි අර උදාහරණයක් කියන්නේ මේ ඒ දේවල් දුන්නොතින් ඇතරම වුන් කරන වටිනා සේවයට ගරු කිරීමක් බවට පත් වෙනවා. ඒ වගේම අලි ඇතුන්ගේ හස්තිපාලකවරුන්ගේ ඉන්න ආදරණීය දරුවන් හොඳට ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. පාසල් අයස යන ඔවුන්ට ගොඩක් උදව් කරන්න. අමතක කරන්න එපා. ඔවුන් දරුවෝ ඉගෙන හොඳට සිත පාස් වෙලා සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලය යන්න දක්වා යන්න හොඳින් ඉගෙන ගන්න උදව් කරන්න. ඔවුන්ට ඇතරම ඔවුන් සමහර විශ්වාස කරනවද ගෙදර දරුවෝ ගෙදර තියලා ආදරණීය බිරිඳ ගෙදර තියලා අලි ඇතුත් එක්ක ඇවිල්ලා ඔට්ටු වෙලා අලි ඇතුත් එක්ක ඇවිල්ලා පෙරහැර කරලා යනවා. ඒ නිසා අර තමන්ගේ ආදරණීයන් පොඩ්ඩක් ඈත් කරලා තමන් මේ අලි ඇතු ළඟ ඉන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඒ ආදරණීය දරුවන් ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද ඔවුන් හොඳට ඉගෙන ගත්තොතින් තමන්ගේ තාත්තට තව ඔවුනුත් කියයි මේ වගේ වටිනා පෙරහැර සංස්කෘතිය හැඩ කරපු ඇතෙක් අලියෙක් තමයි අපේ තාත්තා බලාගත්තේ. ඒ ගැඹීරත්වය අපි ලබා දෙමු අනිවාර්යෙන්ම. මේක අපේ ඉල්ලීමක්. ඒ හස්තිපාලකීන්ට ඒ අදාළ තැන ලබා දෙමු. ඒ ගෞරවය ලබා දෙමු. අපි හස්තින්ට ආදරය කරනවා. ඒ සංස්කෘතියට අපි ආදරය කරනවා. අපි හැමදාම හස්තින් දකින හස්තින්ට හරි ආලේ කරනවා. හැබැයි ඒ ආලේ කරන්න ඒ හස්තින් පිළිවෙලකට තියාගන්න, ඒ හස්තින්ට කන්න බොන්න දෙන්න, පෝෂණය කරන්න, ඒ හස්තින් ගැන බලා ගන්න ඉන්න හස්තිපාලකීන්ටත් අපි ගරු කළ යුතුයි. ඒ අයට ගරු කරන්න පටන් ගමු. පටන් ගත්තොත් අපිට පුළුවන් මේ හස්ති පරපුර රැකගන්න. නැතුව අපිට Facebook එකේ නිතරම සටහන් දාලා මේ හස්තියට මෙහෙමයි මේ හස්තියට මෙහෙමයි කියලා විවේචනය කරනවට වඩාත් වැදගත් වෙන්නේ හස්ති පාලකීන්ට අපි උතුකමක් ඉටු කළ යුතුමයි. ඒ කියන්නේ ඔබ හරිම ප්‍රවේශ ලස්සනව ගත්තා. අපි හස්ති පාලකවරුන්ගෙන් වැරදි ඉස්මතු කරනවට වඩා අපිත් දෙයක් ඔවුන්ට කරලා අපි බලමු ප්‍රතිඵලය ලැබෙන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ සමාජ කතිකාව බවට පරිවර්තනය කරමු. මේක වෙනසක් කරමු. මේ අවුරුද්දේ මේ මොහොතේ නම් අපි වෙනසක් කරමු. මේ මොහොතේ නම් පටන් ගමු මේ වෙනස කරන්න. මෙච්චර දවසක් කතා කරපු නැති වෙනස අපි දැන් කතා කරමු. හස්තිපාලකින් ගාවට ගියාම ඇතා බලන්න ගියාම මේ හස්තිය බලන්න ගියාම හස්තිපාලකට කතා කරලා පරිස්සමට මේ හස්තියව රැක ගන්න. බොහොම විශාල රාජකාරියක් ඔබ කරනවා කියලා පොඩි තට්ටුවක් දාලා කොච්චර ගැම්මක් ඒදනේ. අපිට සමාජයෙන් ලොකු ගැම්මක් හම්බෙලා තියෙනවනේ කියලානේ. අපේ කට්ටිය හිතන් ඉන්නේ අසංක මහත්තයා දැන් හස්තිපාලකතුමා ඉන්නකොට සරම ගහගෙන ගෑපොට ගහගෙන ෂර්ට් එකේ බොත්තමක් හරි ගලවගෙන විටහපේ අල්ලගෙන විටහපේ කාලා මේක අරගෙන ඉන්නේ. හැබැයි ඒ ඉන්නේ ඒ වෙලේ හස්තියත් එක්ක නිතර හස්තිය බලා ගන්න ඕන නිසා. නැතුව ටයි කෝට් ඇඳගෙන හස්තිය ගාවින්න බෑනේ. ඔය සමහරව අහනවා ඒ කාලේ සරම වඳින්නේ. ඒ කාලේ සං අඳින්න බැරිද? එහෙම අර කියේ මේ අලියත් එක්ක ඔට්ටු වෙන්න ඕනනේ. අලියත් එක්ක ඔට්ටු වෙන්න ඕනේ. ඒ නිසා සූදානම් ශරීරයෙන් ඉන්න ඕන. ඒ නිසා තමයි ඒ විදියට ඒ තියෙන පැවතගෙන ආපු සම්ප්‍රදායක් තියෙනවනේ. ඒ දේවල් රැකගෙන උන් ඉන්නේ. සහ ඉනේ තියෙනවා උන්ට විතරක් පාවිච්චි කරන්න පුළුවන් පිහියක් තියෙනවා. ඒ පිහිය තියෙන්නේ අලියව නාවන්න ගනිද්දි ඒ පොල්ලෙල්ල කපන්න ඒ සහ අලියට අවශ්‍ය දේවල් සිදු කරන්න. ඉතින් ඔවුන් එකෙන් අපරාධ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අලියතුන් වෙනුවෙන් තමයි ඒ දේවල් භාවිතා කරන්නේ. අලියතුන් වෙනුවෙන් ඉන්න ඒ අයට අපි ආය යනකොට මොන හරි ගිහිල්ලා අරන් දෙන්න. මොන හරි ගිහින් දෙන්න. තෑග්ගක් දෙන්න කියලා හිතේ තියෙනවා නම් අදිෂ්ඨානයක් තියෙනවා නම් ඔවුන්ට නිදාගන්න මොන හරි දෙයක් දෙන්න. එහෙම නැත්නම් ඔවුන්ට
තමන් කැමති දෙයක් දෙන්න උන්ගේ දරුවෝ ඉගෙන ගන්නවා නම් අසංග මහත්තයෙක් වගේ ඊට උදව් කරමු. අපි මේක වෙනසක් කරමු. අපි වෙනස් දෙයක් කරමු. අපි වෙනස් රැල්ලක් හදමු. එතකොට පුළුවන් අපිට මේ හස්ති පරපුර රැකගන්න. අපිට හස්ති පරපුරට අපේ උරුමය ගැන කියන්න පුළුවන්. මේක තියෙන්නේ ලංකාවේ විතරයි. මේක පිටරටක නෑනේ අසංග. මේ ලංකාවේ විතරයි මේ විදියට පෙරහැර මංගල්‍යයක් තියෙන්නේ. බෙර ගහන කට්ටිය වෙනම ඉන්නවා. ඊට පස්සේ ගිනි බෝල කරකවන කට්ටිය වෙනම ඉන්නවා. ඊට පස්සේ නැට්ටුව වෙනම ඉන්නවා. හැබැයි ඒ අතරේ හස්තියොත් වෙනම යනවා. මේ ලංකාවේ විතරයි මේ පෙරහැර මංගල්‍යයක් තියෙන්නේ. මේක ලංකාවේ තව නුදුරේදීම තාක්ෂණයේ දියුණුවත් එක්ක නැති කළ යුත්තේ නැහැ. බොහෝ අය විවේචන කරනවා එක එක ආදේශ දානවා. අපි ඒ දේවල් කියන්නේ නැහැ. ඒ කිව්වොත් ඒකත් මතයක් වෙනවා. ඒ නිසා අපි නොකිය කියන්නේ ඔය එක එක අය දාන සුක්‍රිච්ඡන් මතවලට අහු වෙන්න එපා. අපේ එදා ඉඳ පෙර දවසේ සිට අවුරුදු 1000 ගානක ඉඳන් පැවතගෙන ආපු අපේ සංස්කෘතිය සම්බුද්ධ ශාසනය පවතින්නේ වසර 5000ක් නම් අපි 5000 කොහොම හරි රකිමු. මේ යුගයේ තමයි අපිට පුළුවන්. මොකද අපි ඉන්නේ සම්බුද්ධ ශාසනයේ වසර 2500 භාගයක. හැබැයි තව අපිට භාගයක් තියෙනවා. ඒ භාගය තමයි අපිට අභියෝගාත්මක අසංග මහත්තයා රන් කරන්න යන්න. මොකද එන්න තාක්ෂණයේ දිනුවත් එක්ක සමාජ මාධ්‍යත් එක්ක අපේ අය පිරිහීගෙන යන කාලයක් ඉන්නේ. ඒ පිරිහීගෙන යන කාලය තුල නොපිරිහීගෙන එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ ශාසනය තිබ්බ සංස්කෘතිය රකින්නවා නම් කොයිතරම් වටීවිදනේ අනාගතයට. ඔව් අනිවාර්යයෙන්ම. අවසාන වතාවට මොකද කියන්න තියෙන්නේ? ඇතරම මම හිතන්නේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාවේ පෙරහැර හැඩ කරන්න ඉන්නේ 70000 දෙනයි. 718ක් ඉන්නවා. ඒක ඇතකොට සම්බන්ධ වෙන්න බෑ කාවේරු රාජට. ඒ දළදා මාලිගාවේ කාවේරු රාජට අපි මේ අවස්ථාවේ මතක් කරනවා. අනතුරක් නිසා පෙරහැරේ ගමන් කරන්න බෑ. කාවේරු රාජත් කියන්නේ තේජවන්ත ඇතෙක්. කාවේරු රාජත් නැතුව 717යි පුළුවන්. ඒ 717 දෙන්නෙකුට බෑ පෙරහැර කාල සීමාවේදී. දළදා පෙරහැර කාලේ තායි රාජට බෑ. මිකාට බෑ. කැරළි කඳුලත් මේ අවස්ථාවේ අනපේක්ෂිතව මද කාල සීමාව ගත කරනවා. ඉතින් ඇත්තරම සහ අලි ඇතුන් අපිට ඉන්නේ 100කට අඩු ප්‍රමාණයක්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ පෙරහැර සංස්කෘතිය රැක ගන්න ඕන. අලි ඇතුන් අවශ්‍යයි. ඒ වගේම අපි මේ දකින අපි ආඩම්බරෙන් දකින්න පෙරහැර මංගල්. හරි අපි ආඩම්බරෙන් ලෝකෙට කියනවා මේ අපේ රටේ තියෙන්නේ මේ පෙරහැර මංගල්ද කියලා. හැබැයි අපේ ඇස් දෙකෙන්ම අපේ ජීවිත කාලෙම අපි දන්නේ අපි හෙට මැරෙයිද කියලා අපි දන්නේ. හැබැයි අපේ ජීවිත කාලෙම මේ පෙරහැරේ අලි ඇතුන් නැතුව අසීරුතාවයකින් පවත්වනවා දකින්න අපි කැමති නැහැ විරාජ්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේක කාලීන අවශ්‍යතාවයක්, මේක රටේ අවශ්‍යතාවයක්. මේ කියද්දි බොහෝ විවේචන එල්ල වෙයි. අපි ඉල්ලීමක් කරනවා 2017 තමයි අවසාන එකතු වීම වෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා මේ පෙරහැර සංස්කෘතිය රැක ගන්න දැනට හීලෑ අලි පරපුරට එකතු වීමක් කරන්න අපි යෝජනාවක් විදිහට කරනවා. පින්නවල හරි උඩවල හරි වෙනම ස්ථානයක් හදලා ඒ අලි සංරක්ෂණ මධ්‍යස්ථාන ඉන්න අලි සංචිතයක් නිර්මාණය කරන්න. අලි ඇතුන් දෙන්න බැරි නම් එහෙම සංචිතයක් නිර්මාණය කරන්න. ඒ සංචිතෙන් පෙරහැර සංස්කෘතියට යොමු කිරීම කරන්න. එහෙම හරි දෙයක් කරන්න. ඒක යෝජනාවක් විතරයි. ප්‍රධාන යෝජනාව අලි ඇතුන් ලබා දෙන්න. එහෙම ලබා නොදෙනවා නම් අර යෝජනාව හරි ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් අලි ඇතුන්ට නැති පෙරහැරක් මංගල්‍යයක් හැඩ නැහැ. විචිත්‍රවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පෙරහැර මංගල්‍ය හැඩ කරන ලංකාවේ මේ වෙනකොට ඉන්න සියලු අලි ඇතුන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවත් බොහෝ කාලයක් මේ පෙරහැර සංස්කෘතිය හැඩ කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපුඩිය අසංකට හේතුව තමයි හස්තින් වෙනුවෙන් කතා කරනවා. තමන්ගේ කාලය කොයිතරම් දේවල් වලට වැය කරන්න තිබ්බත් හස්තින් වෙනුවෙන් කතා කරන්න අපි ගාවට ආවා. මුලින්ම කතරගම පෙරහැරේදී ආවා. දෙවනියට දෙවුනුවර පෙරහැරේදී ආවා. ඉන්පසු ටික කාලයක් පෙරහැර තිබ්බත් දල්දා පෙරහැර ගැන කතා කරන්නත් ආවා. ඒ කතා කරපු හැම වෙලාවකම හස්තින් ගැන කතා කරා. ඔබට මේ අප්පුඩිය ගහන්නේ ඔබේ මතකෙට තව තවත් මතක ශක්තිය වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හේතුව තමයි මේක කට් කරන්නේ නැතුව මේ වැඩසටහන අපි කරගෙන ගියා ඉස්සරහට. හැබැයි හස්තින් සෑහෙන ප්‍රමාණයක් ගැන කතා කරා. ඔබ කිව්වොත් දැන් මට නම් මතක නැහැ මේකයි කියන්නේ. හැබැයි ඔබේ සියලු දෙනාගේම නම් මතකයි. ඒ හස්ති පාලකීන්ගේ නම් මතකයි. ඒ හස්තීන්ගේ චර්යා රටාවන් ගැන මතකයි. ඒ හස්තීන් හිටපු විදිය ගැන මතකයි. ඒක හරි විශේෂයි. පොතක්වත් නැතුව Tamanට මතකින් කියන්න පුළුවන් කියලා කියන්නේ ඒක වෙනම ඥානයක්. ඒ තැන ඒ ගෞරවය අනිවාර්යයෙන්ම හිමි යුතුයි. ඔබට පුළුවන් ඒ ගෞරවය හිමි කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මොකද මම දන්නවා අසංක අනිවාර්යයෙන්ම ඔක්කොටම වැඩි බලන්නේ මුලින්ම කමෙන්ට් එක මොනවද මේ දාලා තියෙන්නේ මට විවේචනය කළා තියනවාද කියලා. මොකද මම පෞද්ගලිකව ඔබ දන්න නිසා. ඒ නිසා ඒක තමයි අපිව දිරිමත් කරන්නේ. ඒක තමයි අපිට වටිනාකම තියෙන්නේ. වෙන අපිට වටිනාකමක් ලැබෙන දෙයක් නැහැ. ඉතින්
අපේ සංස්කෘතිය හෙළේ සංස්කෘතිය අපි රැකගෙන ආපු සංස්කෘතිය අපි රකිමු ඒ රකින්න නම් අපි මේ විදිහට එකට එකතු විය යුතුයි. අපි ඉදිරියේදී තව බොහෝ දේවල් කතා කරන්න තියෙන අපේ සංස්කෘතියේ යන දේවල් ගැන. අපි ඒ දේවල් කතා කරන්න අපි සූදානම් වෙනවා අසංකත් එක්ක. අසංක බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. නැවත දවසක හම්බෙමු. අපි ගිහින් යන ප්‍රේක්ෂකයනි එයාගේ මතක් කරන්න ඕනි මේ කැමරාව පිටිපස්ස ඉන්න ගයාන් සිත්රුවන් ශ්‍රීමාල් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය තමයි සියලු කටයුතු ඔබ වෙත ලබා දෙන්න අපි ප්‍රසන්ට් කරාට එත් හම්බෙමු තවත් සුවිශේෂී කතා බහකින්. ගිහින් එන්න.